උපකරණ වල රෙගුලේෂන් මේ හරි. ඒතකොට උදේ මම ආයෙත් මෙතන කියන්නම්. එතකොට මේ පාඩම් තුන ගත්තොත් ඔයගොල්ලන්ට දෙවෙනි කොටසේ විශේෂයෙන්ම මේ පහගෙන පාඩම්. රයිට්. එතකොට මේ දෙක ඔයගොල්ලෝ ග්‍රේඩ් 10 වලදී කවර් කරලා තියෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑමින් අපි අද ඉඳලා ඉගෙන ගන්න. එතකොට පුතේ මම කතා කරන්නේ මම ගැන මම උදේ මුදුගාම් ඉංජිනේරුවේ. ඒකට අවුරුදු 15ක් විතර මම ඉන්ඩස්ට්‍රි එකේ එක ලැන්ග්වේජස් වලින් ඩෙවලොප්මන්ට් කරපු කෙනෙක්. රයිට්. එතකොට මම යුනිවර්සිටි ප්‍රයිවට් යුනිවර්සිටි දෙකක සහ මොරටු විශ්වවිද්‍යාලයේ මම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඒතර මම මොරටුවේ ලැන්ග්වේජ් එක කරනවා. කැම්පස් එකේ ළමයින්ට උගන්වන්නේ Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක, ඒ වගේම database, project management, ඒ වගේ සබ්ජෙක්ට් තමයි මම ඊළඟට උගන්වන්නේ. රයිට්. ඒ නිසා අපිට ප්‍රෝග්‍රෑමින් ගැන මුදේ ආයෙ ඕන තැනකින් මොන දෙයක් තේරෙන්න පුළුවන්. රයිට්. ඒතර මතක තියාගන්න මේ ප්‍රෝග්‍රෑමින් කියන එක ඇත්තම ළමයි ගොඩාක් අත්තොත් මේ 10 11 කියන සිලබස් දෙකේම ගත්තොත් ළමයි කියන්නේ තේරෙන්නේ නැති සහ අමාරුම කියන එක කියලා. රයිට්. හැබැයි මම මගේ පන්ති වලට සහභාගී වෙන ළමයින්ට අනිවාර්යෙන්ම පුතේ පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න MCQ ටික සහ ස්ට්‍රක්චර්ඩ් එකේ කැලිත් දෙනවා. ඒ කියන්නේ දෙවෙනි කොටසේ තියෙන ප්‍රශ්න ටික අනිවාර්යෙන්ම කරන විදිහට මම ඔයාලට ප්‍රකාශ කරලා දෙනවා. රයිට්. එතකොට දැන් සමහර ළමයි දෙවෙනි කොටසේ පැස්කල් ප්‍රශ්නේ අතාරිනවා කියලා දෙදරින්ම තීරණය කරලා යනවා. ඔය සමහර විට උදේ පැස්කල් වලට වඩා ලේසි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. හැබැයි මගේ පන්තිවලට සහභාගී වෙන කිසිම ළමයෙක් පැස්කල් අතහැරලා යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ ළමයාට අනිත් පාඩම වගේම පැස්කල් කියන්නේ තව එක පාඩමක්. කියන්නේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ තව එක පාඩමක් විතරයි. හරි? ඉතින් ඔයගොල්ලන්ට මේවයි මම අද 8 ඉඳලා 10 කරනවා කාලොද්දත් ඒක මොකද දැන් හයි වයින්නවා. පොඩක් කොරෝනා ගතියක් තියෙන මම පාඩම් කරගෙන යනවා පුතේ. රයිට්. ඒතර පුතේ මම හැම ඉඳාවකම මම දන්නේ ළමයි කී දෙනෙක් සහභාගී වෙන්න. සාමාන්‍යයෙන් WhatsApp group එක ඉන්න ප්‍රමාණයෙන් 110ක් තමයි පන්තිට සහභාගී. ඉතින් හරි අපේ group එකේ 10ක් 12ක් වගේ ඉන්නේ. ඒතර දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ දෙන්නෙක් ඉන්නේ කියලා. රයිට්. අනිත් grade 10 9 ඒවත් ඒ විදිහටම තමයි සහභාගී වෙන්නේ. සමහර අය group තියෙනවට join වෙනවා. සමහර අය කිසිම අරමුණක් නැතුව ඔය join වෙලා ඉන්නවා. ඒව කට්ටියක් ඉන්නවා. දැන් මම හතරාමාට දාපු message එක මේ වෙනකන් read කරලා මේ අත දෙක විතර read කරලා දානවා. ඒකටත් තියෙනවා. හරි. ඉතින් your name is Tenuja, right? Okay. So anyway, right? ඔයගොල්ලෝ පුතේ මගෙත් එක්ක හිටියොත් මම අනිවාර්යෙන්ම කියනවා ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. මේ ඒ අකුර. right? මෙන්න මේ ඒකට ඔයගොල්ලන්ව මම අනිවාර්යෙන් ගෙනියනවා. ඒකට ඒ නිකම්ම ගෙනියන්න බෑ. ඒකට ඔයගොල්ලන්ගේ පැත්තෙන් ලොකු සහයෝගයක් මට අවශ්‍යයි. කොහොමද ඔයගොල්ලෝ සහයෝගය දෙන්න ඕනේ? මම කරන වැඩ කියන්නේ මම දෙන වැඩ ටික ඔයගොල්ලෝ ඉඳලා කරන්න ඕනේ. ඒකට මගේ තියෙනවා සිස්ටම් එකක් LMS එක. right? මොකක්ද මේ LMS එක කියන්නේ? The learning management system, right? ඒකට learning management system එක through මම පුතේ ඔයගොල්ලන්ට papers දෙනවා වෙනම. දැන් කොහොමද මේක ඔන්ලයින් පන්තියක් නිසා උදේ ඔයගොල්ලන්ගේ කොහොමද papers ටික ඔන්ලයින් තමයි දෙන්නේ. right? ඒකට ඒකේ විශේෂත්වය තමයි මම LMS එක හරහා පුතේ ඔයගොල්ලන්ට MCQ දුන්නාම ඒ MCQ ටික ඔයගොල්ලන්ට ඒකෙම කරන්න පුළුවන් එතරම්. ඒ කියන්නේ ඔය ජස්ට් ප්‍රින්ට් නෝ ඔයාලට තියෙන්නේ හරි මාක් එක දාගෙන යන්න ටික එක දාගෙන ටෙක් බුක් නෙමෙයි රේඩියෝ කොට තියෙන්නේ. ඒතකොට උත්තර හතරෙන් කොයි එකද හරි කියලා සිලෙක්ට් කරගෙන යන්න. එහෙම කරලා ඔයාලා සබ්මිට් කරාට පස්සේ අපි ප්‍රශ්න 40 ඔයාලා සබ්මිට් කරාම එයාට පුතේ ඒක කොහොමද හරි වැරදි බලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඊට අමතරව පුතේ මගේ LMS එකේ මම ඇඩිෂනල් ෆීචර් එකක් දාලා තියෙනවා. එයාට මේ ප්‍රශ්නේ උත්තරේ හරි එක හරි උනේ කොහොමද? ඒතර අනිත් choices තුන වරදින්නේ කොහොමද? කියන එකත් මම ඒකේ අරන් දෙනවා. right? ඒක සාමාන්‍යයෙන් LMS වල ඔය කියන ෆීචර් එක නැහැ. right? එතකොට අන්නේ විදිහට තමයි අපි මේක කරගෙන යන්නේ. එතකොට පුතේ මේ මේක මේ විදිහට කරාට පස්සේ අපි අවුරුදු 10ක විතර පාස් පේපර්ස් අපි කරනවා. right? අවුරුදු 10ක විතර පාස් පේපර්ස් අපි කරනවා. එතකොට මේ විදිහට අවුරුදු 10ක පාස් පේපර්ස් කරලා ඊට පස්සේ අපි ඕගොල්ලන්ව හොඳ තැනකට ගේනවා. ඉතින් අන්නේ විදිහට තමයි පුතේ අපේ grade 11 class එක මේ grade 11 class එක අපි කරගෙන යන්නේ. එතකොට පුතේ හැම week එකකම ඕගොල්ලන්ට අපි රැය 8 ඉඳලා 10 වෙනකම් පන්තිය තියෙනවා. රැය 8 ඉඳලා 10 වෙනකම් පන්තිය තියලා ඒකට ඒ කියන්නේ එතනදී කරන වැඩ ප්‍රමාණයක් තියෙනවා. අපි ගණන් හදනවා. අපි ප්‍රැක්ටිකලි කරන්න ඕන හැමදේම කරනවා. එතකොට ඒ ටික කරාට පස්සේ පුතේ
අපි කියන්නේ මේ අපි ටර්ම් ටෙස්ට් පවා මේක ඔයගලන්ට ලබා දෙනවා. ඒතකොට ඊවත් මාක්ස් දෙවෙනි කොටසේ මාක්ස් මම මැනුවලි චෙක් කරනවා. රයිට් හරි. ඔයා ඩ්‍රොප් වුණා නේද පුතේ? හරි මම ගියපු ටික ආයි කියන්නම්. රයිට් එතකොට උදේ මම කිය LMS එක through ඔයගලන්ට අපි MCQ ලබා දෙනවා. රයිට් MCQ දුන්නට පස්සේ ඔයා ඒක මාක් කරාට පස්සේ ඔයාලට හරි වැරදි වලින් බලා ගන්න පුළුවන් සහ ඒකේ උත්තරේ ආවේ කොහොමද කියන එකත් මම ඔයාලට වෙනම දාලා තියෙනවා. ඒ කියන්නේ උත්තරේ හරිුනේ ඇයි වැරදුනේ ඇයි කියන එක. ඔයාලට චෙක් කරගන්න පුළුවන් මේක උත්තරේ මම AI වලින් ජෙනරේට් කරපු ආන්සර්ස් දාන්නේ. හැබැයි ඒව මම ඩබල් චෙක් කරලා දාන්නේ. මොකද AI වලින් දාන හැම උත්තරයක්ම හරියන්නේ නැහැ පුතේ. රයිට් මොකද මට යන ටයිම් එක අඩු කරගන්න පුළුවන් නිසා මම ලියලා ඉන්න අවශ්‍යතාවයක් නැති නිසා මට AI වලින් ටක් ගාලා ජෙනරේට් කරලා උත්තර ටික ගන්න පුළුවන්. ඒතර අපි හිතමු අපි 2025 ගොන්නේ අපි 2024 විතර අපි හිතමු ඔය ප්‍රශ්න පත්‍රය අපි දාලා තිබ්බා කියලා වැඩ කරන්න කියලා. රයිට් ඒතකොට ආයෙක කරාට පස්සේ මොකද මේ MCQ 40 මාඩ විස්තර කරලා එතන තියෙනවා. ඒතර උත්තර හරි ගියේ කොහොමද වැරදුනේ කොහොමද? තා සමහරට තව සජෙෂන්ස් තියෙනවා. ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් මේ විදිහට එන්න පුළුවන් සජෙෂන් එකක් දීලා තියෙනවා විතර. ඒ ඔක්කොම ඔයාලට ඔන්ලයින් බලා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ උදේ කරන්න ඕනේ මේ LMS එකට රෙජිස්ට්‍රේෂන් එකක් එක ලොගින් එකක් හදා ගන්න ඕනේ. රයිට්. ඒතකොට ලබන සතියේ ඉඳලා මම ඔයගොල්ලන්ට ලින්ක් එක දෙන්නේ LMS එක through. ඒතකොට ඔයාලා ලොකුනාට පස්සේ LMS එකට ඔයාලට ලින්ක් එක තියෙනවා. එතන බටන් එකක් විතර තියෙන ලින්ක් එකක් විතර නෙමෙයි අත්‍තරම. මේ බටන් එකට ක්ලික් කරාම ඔයාලට කෙලින්ම Zoom එක ලෝඩ් වෙලා එනවා. රයිට්. ඒතකොට අන්නේ විදිහට තමයි පුතේ අපි කරගෙන යන්නේ. ඒතකොට අපි අවුරුදු 10ක අඩුම ගානේ පාස් පේපර්ස් කරනවා. ඒතකොට අපි පළාත් පේපර්ස් කරනවා. රයිට් ඒ ඔක්කොම ඔයාලට ඔන්ලයින් ඒවා MCQ ඔක්කොම ඔන්ලයින් ඔයාලට මාක්ස් හම්බ වෙනවා. ඒතකොට දෙවෙනි කොටස ඔයාලට වෙනම සිස්ටම් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒවා ඩවුන්ලෝඩ් කරලා අරගෙන බලලා ඔයාලගේ ලකුණු මට්ටම අනිවාර්යයෙන්ම මේ ඔයාලට අප්ඩේට් කරනවා. රයිට්. ඒතකොට ඔන්න ඔය කියන ප්‍රොසීජර් එක තමයි පුතේ මම මේ ක්ලාස් එක කරගෙන යන්නේ. ඒතකොට මම ගොඩක් ඉස්සර ඉඳලා ටියුෂන් කරපු කෙනෙක් නෙමෙයි අත්ත කතාව කියන්නම්. රයිට්. ඒතකොට මම සාමාන්‍යයෙන් මුදුගාම් ඉංජිනේරුවෙක් විදිහට සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරද්දී පුතේ මට ටියුෂන් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මේ වෙනකොට මම එකෙන් පොඩ්ඩක් ඒ කියන්නේ මම මේ වෙනකොට ඩෙවලොප්මන්ට් පැත්තෙන් ටිකක් අයින් වෙලා ඉන්නේ. මොකද අපි අවුරුදු 15ක් ඩෙවලොප්මන්ට් කරලා දැන් අපි අතරම මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි මම ක්ලාස් කරන්නේ ආසාවට. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල වල ළමයින්ට උගන්වන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ මගෙත් එක්ක රැඳිලා හිටියොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට මම ඔයාලට තේරෙයි. එක දවසක් දෙයක් යනකොට කොහොමද වැඩේ කරන්නේ කියන එක තේරෙයි. ඉතින් ඔයගොල්ලන් හොඳ තැනකට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. මොකද ඉතින් හැමදාම පන්තියත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. හැමදාම පන්තියට එන්න ඕනේ. ආයෙත් රෙකෝඩින් හම්බ වෙනවා. අපි රෙකෝඩින් මේ පුතේ ලයිව් ක්ලාස් එකට එන්න. පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකට එන්න. අනිත් අවස්ථාවක් ගන්න ඕන. මොකද පාරේ ගියත් ඔයාලට මගේ ගිනන් තුන ලොග් වෙන්න පුළුවන් නේ. රයිට්. ඉතින් පන්තිය මගේ කරගන්න එපා. මොකද පන්තිය වෙලාවෙ ඉන්න එක හරි වැදගත්. රයිට්. මොකද නැත්නම් රෙකෝඩින් වත් බලනකොට අපි දන්නවා ඒක ඇත්තට ආසාවෙන් බැලෙන්නේ නැහැ කියන එක. රයිට්. එහෙනම් පුතේ අපි පළවෙනි පාඩම පටන් ගමු. මට ඉස්සෙල්ලම ඔය දෙන්න දාන්න. ඔය දෙන්නට ටෙක්ස්ට් බුක්ස් මේ වෙනකොට ලැබිලාද නැද්ද? මොකද සමහර ස්කෝල වල ලැබිලා තියෙනවා. සමහර ස්කෝල ලැබිලා නැහැ. Jenugi and Senuja. So Jenugi, tell me, did you get the textbooks yet? Oh, you got that, right? Okay, what about you, Senuja? What about you? What nani? Right. Awan nani. Because සමහර ස්කෝල තාම දීලා නැහැ පුතේ. සමහර ස්කෝල දීලා තියෙනවා කියන එක. ඉස්කෝලේ අනුව සහ පළාත් අනුව එක එක විදිහට දෙන්න පුළුවන්. Right. මම පොඩක් ඉන්න මම ලැන්ග්වේජස් දෙකකින්ම මම මේක ඕපන් කරගන්නම් පුතේ. ඒතකොට මට මේක කරන්න ලේසි. තාම මම හිතන්නේ ඔයාලට ඉස්කෝලේ වල පොත් දුන්නට නම් තාම කරන්න පටන් ගන්න නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. right. ඒතර මම චුට්ටක් පාඩමට එන්න කලින් අත්‍තරම අපි පොඩ්ඩක් අපේ ටොපික්ස් ටික බලමු මේක මේ මම චුට්ටක් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. right. මම හිතනවා දෙන්නට පේනවාද කියලා. එතකොට මොන බලමුද අපිට තියෙන topics ටික. These are the topics that we have to cover, right? First one is programming. Right? Programming, we need to learn about algorithms and Pascal programming, right? අපිට පුතේ algorithms
workflows වගේ දේවල් තමයි algorithms කියන්නේ. ඒකට ඒවයි අපිට තියෙනවා Pascal programming ඉගෙන ගන්න. ඒකට we have to use some software to understand the concept, right? Pascal XE. I will give you the links, then you have to download it and you need to install it on your computer, right? So not today, maybe not by next week, maybe week after next. I will give you the link, right? Then after you should install it in your computer because we have to do the practicals, right? අපිට පුතේ practicals කරන්න ඕනේ. ඒ නිසා අපි programming වල මේ කියන software දාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ system development life cycle. දැන් අපි මම පොඩි අදහසක් දෙන්නම් මම මේ පාඩම තාම පටන් ගත්තේ නෑ, right? system එකක් අපි develop කරන්න ගියාම it is like a cycle, right? We have to start, we have to discuss with the clients, right? Initially we need to understand our requirements, right? අපේ requirements අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි clients අත් එක්ක කතා කරන්න ඕනේ. ඊට පස්සේ implementation, right? Then testing, then deployment. Likewise අපිට මේ system development life cycle එක ගැන ලොකුට කතා කරන්න තියෙනවා. හැබැයි ඒක ලොකු පාඩමක් නෙමෙයි. Then after internet and the electronic mail. අපිට පුතේ internet සහ electronic mail ගැන කතා කරන්න තියෙනවා. It's a very simple lesson, right? Because we know all about those things, right? මොකද අපි හැමෝම internet පාවිච්චි කරනවා, right? අපි internet පාවිච්චි කරනවා, අපි mail ගහලා තියෙනවා නේද? අපි ගොඩක් දේවල් කරලා තියෙන නිසා අපිට හරි පහසුයි. අපිට technical terms ටිකක් අඳුර ගන්න තියෙනවා. We have to learn about few technical terms actually, right? ඒක තමයි අපිට තියෙන්නේ. ඒකට විභාගෙදී මොකද ඒක විදිහට ප්‍රශ්න එන්නේ ඔකේ. මේ කියන්නේ මේ පාඩම නිකන් කරකව හැමදාම එකම ප්‍රශ්න ටික දෙන්නේ. ඒක වෙනස් කරන්න විදිහක් නෑ ඒගොල්ලන්ට. මොකද ඒක content එක හරි අඩුයි. Then use of multimedia. Actually, this lesson, use of multimedia, it's a kind of big lesson, but unfortunately, the questions they are giving is very small, right? කියන්නේ අපි පාඩම ලොකුවට දිනනවා අපිට මාස ගාණක් ඒක අදින එක ලොකු තේරුමක් නෑ. මොකද හේතුව විභාගයට දෙන්නේ නෑ ප්‍රධාන ප්‍රශ්නයක් ඒකෙන්. පොඩි ප්‍රශ්න ටිකක් කැලේ ටිකක් තමයි ඒකෙන් දෙන්නේ. ඒ නිසා අපිට හොඳම දේ තමයි අතර මම ඒක පොඩ්ඩක් කරන් යන අනුපිළිවෙල ඔය පිළිවෙල මේ දේ මම පොඩ්ඩක් වෙනස් කරනවා. මම මේ පාඩම පොඩ්ඩක් පස්සට දාලා කරන්නේ. මොකද ඊට වඩා අපිට අනිත් පාඩම වැදගත් නිසා, right? ඊට පස්සේ web designing using multimedia, right? So we දන්නවා web designing කරන්න ගියාම පුතේ we need to learn about HTML, CSS and those things are very simple things. Even you can do self learning as well, right? ඔයාලට පුතේ තනියෙන් ඉගෙන ගන්න පුළුවන් තරම් පොඩි syllabus එකක් තමයි web design කැලේ තියෙන්නේ අත්තම. අත්තම අපි ගත්තොත් පුතේ 10 වසරේ syllabus එකට වඩා 11 වසරේ syllabus එක පොඩි, right? හැබැයි අර ප්‍රෝග්‍රෑමින් කැලේ තියෙන පොඩි කම්ප්ලෙක්ස් ගතියක් ළමයින්ට තියෙනවා සහ ඒකට පොඩි ටයිම් එකක් යන නිසා තමයි ගොඩක් අය මේ 11 වසරේ ගැන පොඩ්ඩක් බියක් දක්වන. එහෙම නැතුනොත් පුතේ ඇත්තටම 11 වසරේදී අපිට මේ සිලබස් එක හරි ඉක්මනට ඉවර කරන්න පුළුවන්, right? එතකොට ෆයිනල් ලෙසන් information and communication technology and society. එතකොට පුතේ අපි කොහොමද මේ ICT කියන එක මේක වැදගත් විදිහට පාවිච්චි කරන්නේ කියන එක අපි හරි කියන fair use එකක් කරන්නේ කොහොමද? අපි අනිත් අයට කරදරයක් නොවන විදිහට කරන්නේ කොහොමද සහ අපි අපිට වෙන කරදර වලින් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි අපි මේ අවසාන ලෙසන් එකේදී අපි බලන්නේ, right? ඉතින් ඒ වගේ හරි ලේසි පුතේ මේකේ ඊට පස්සේ ඇත්තටම විභාගයේදී මේක ICT කියන්නේ ගොඩක් ලේසි විෂයක්. ළමයි ඇත්තටම සහ ගුරු සමහර අය මේක හරියට මේ ධර්ම ලබා ගන්න නැති නිසා මේක අමාරුයි කියනවා උදා. සමහරට පේපර් එක බලුවාම ඔයාලට පාස් පේපර් සවුදු කීපයක කරද්දී තේරෙයි හැමදාම එකම ටික අහලා තියෙන්නේ කියලා. ඉතින් මේකට ඒකක් ගන්න එක ලොකු දෙයක් නෙමෙයි පුතේ, right? මම ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා ඔයගොල්ලෝ පන්තියට දිගටම සහභාගී වුණොත් ඔයා මේ වෙද්දි මොන මට්ටමේ හිටියද? I don't care about that, right? I don't care about your current level. But within 6 months, right, you can achieve your target. We don't need 12 months, right? මාසායකින් පුතේ ඔයාලට පුළුවන් ඒක මට්ටමට එන්න, right? එතකොට පුතේ මම මේ ටික කරන් යන ගමන් සාමාන්‍ය අපි lessons 3ක් 4ක් විතර ඉවර වෙනකොට මම පටන් ගන්නවා past papers, right? එතකොට ඔයගොල්ලන්ට paper එකේ second quarter paper එක ගෙදරදී කරලා upload කරන්න යන system එකට first paper එක ඔයාලටම සමහර විට දාන්න පුළුවන් කොටස් විදිහට අර මම කිව්ව දේ LMS එකේ දාලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඒකත් කරලා උත්තර ටික දාන්න වෙන්න මම ඒක තාම තීරණය කරලා නැහැ පුතේ හරියටම. මොකද LMS එකේ කරන එක මම එහෙම පොඩ්ඩක් doubt එකක් තියෙන්නේ. මොකද ඔයාලට විභාගයේදී LMS එකක් නෙමෙයි ඉන්නේ. ඒතකොට ඔයා practically ඒකට හුරු කරන්න ඕන නිසා තමයි මම කල්පනා කරන්නේ ඔයා ඒක paper එකක් ඉදිරියටම කරනවද? එහෙම නැත්නම් LMS එක කරනවද කියන එක කමන්නේ අපි ඒක කොහොමද බලමු. සමහරට කීපයක් LMS එක කරලා කීපයක් ආ paper එකක් විදිහට print out අරගෙන කරනවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. right? අපි ඒක බලමු. මොකද මම first time තමයි online කරන්නේ. අනිත් දැන් මගේ සාමාන්‍ය physical class වල නම් උදේ අපි paper එකක් විදිහට තමයි කරන්නේ. right? මොකද ළමයිලා ගෙනලා ඒගොල්ලන්ව වාඩි කරවලා physical class එකේ ළමයි ටික ඔක්කොම වාඩිලා
අදාළ විදිහට අදාළ කාලය අරගෙන පේපර් එක කරනවා දෙවෙනි කොටස නම් කරන්න ටයිම් නැහැ. පළවෙනි කොටස අපි ක්ලාස් එකේම තමයි කරවන්නේ. රයිට්. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. රයිට්. එතකොට ජෙනුකියන් සෙනුජ මට දෙන්නම කියන සාමාන්‍යයෙන් ඇත්ත කියන්න පුතේ රයිට්. ඒ කියන්නේ ඔය දෙන්න සාමාන්‍යයෙන් ලකුණු වල මට්ටම කොහොමද ඔය දෙන්නගේ? කලින් 10 වසරේදී කොයි වගේ මට්ටමකද හිටියේ? සෙනුජ are you there? Januki, are you there? About around 65 to 73, right? Okay. What about you, Senuja? Senuja 65, right? ඒ කියන්නේ උදේ ඔය දෙන්නම යම් මට්ටමකට හොඳ මට්ටමක ඉන්නවා. right? ඒ කියන්නේ සාමාන්‍යයෙන් 65ක් තියෙන ළමයෙක්ව 75කට කියන එක ලොකු දෙයක් නෙමෙයි. right? It's a simple thing actually. right? හැබැයි ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ පුතේ. ගුරුවරයා කොච්චර කියලා දුන්නත් දන්නේ නැහැ පන්තියේදී ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැත්තම්. right? ඒතර ඔයගොල්ලෝ හරියට වැඩ කරනවා නම් ඔයගොල්ලන්ව ඒකට ගෙනියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. right? එහෙනම් ටෙක්ස්ට් බුක් තියනවා කියපු නිසා මේ ටෙක්ස්ට් බුක් තියනවා කියපු නිසා පුතේ පොඩ්ඩක් ගන්න ටෙක්ස්ට් බුක් එක අරගෙන පළවෙනි පාඩමට ගන්න මම සිංහල එක පොඩ්ඩක් දාගෙන ඉන්නම් අනිත් එක්කෙනාට ටෙක්ස්ට් බුක් එකක් නැති හින්දා පුළුවන් නම් පුතේ සෙනුජෝයා ඩවුන්ලෝඩ් කරගන්න මේ ඔන්ලයින් එතකොට අපිට ලේසි කරන් යන්න රයිට් මම සැරෙන් සැරේ මේක දෙපැත්ත මාරු කරනවා හරි එතකොට ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම ඉංග්‍රීසි වලින් කිව්වොත් අපි it's programming right එතකොට බලන්න මේකේ පුතේ මෙන්න මෙහෙම දේවල් ටිකක් අපිට කියලා දිනවා after studying this chapter you will understand the following right එතකොට අපි මුලින්ම පුතේ අපි යම් කිසි විෂයක් ඉගෙන ගනිද්දී right අපි මොකක් හරි විෂයක් ඉගෙන ගනිද්දී අපි ඒ විෂයේ ඒකේ ඒ අදාළ ටොපික් එකේ අරමුණු ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. නැතුව අපි ඔහේ කරන්නම් වාලේ කරලා වැඩක් නෑ පුතේ. අපිට මේක ඉගෙන ගත්තාන් පස්සේ ඇති ප්‍රයෝජනෙ මොකක්ද කියලා අපි හිතන්න ඕනේ. විභාගෙදී ඇත්තම ඔයගොල්ලන්ගේ කටපාඩම් ශෛලිය නෙමෙයි පොඩ්ඩක් හිතලා උත්තර දෙන ශෛලිය තමයි බලන්නේ. හරි සමහර කටපාඩම් කරන්න පුළුවන්. නමුත් ICT වගේ අංකයන් වල ටිකක් හිතලා උත්තර දෙන්න පුළුවන් මට්ටමේ ළමයි ඉන්නවද කියලා තමයි චෙක් කරන්නේ. right. එතකොට programming. Okay, read this. After studying this chapter, you will understand the following. How to analyze a problem and develop an algorithm. එතකොට අපි problem එකක් කොහොමද පුතේ analyze කරන්නේ? සහ ඊට පස්සේ අපි කොහොමද algorithm එකක් develop කරන්නේ කියන එක. ඒක තමයි first point එක. එතකොට අපි දන්නවා අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, right? හිතන්න දැන් හදිස්සියෙන් අපිට right අපිට දැන් මේකෙත් දාපු මේ ලෙසන් එකේ ප්‍රශ්න වගේක් තියෙනවා මම ඊට අමතරව වෙන එකක් කියන්න. දැන් හිතන්න අපි මේ එක එක පාට අපිට මේ ළඟ වහිනවා. හරි? මේ පැත්තට වහිනවා. හිතන්න කරන්ට් එක ගියා. එතකොට මට මොකද්ද කරන්න පුළුවන්? right? කරන්ට් එක ගියොත් පුතේ ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මගේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය මට නැතුව යනවා. right? එතකොට මට මම කරුවලට බයි කරලා මගේ ලයිට් එකත් ඕෆ් වෙනවා. හැබැයි ලැප්ටොප් එකේ නිසා ලැප්ටොප් එක ඔන් එකේ තියෙනවා. right? එතකොට මට ශනිකව කරන්න වෙන්නේ මට පුළුවන් ද මාව මේක රිකවර් කරගන්න. right? මට පුළුවන් කාමරේ ටෝච් එකක් පත්තු කරන්න. ඒත් මට ඉන්ටර්නෙට් නැත්නම් ලෙසන් එක කරන්න බෑ. right? එතකොට මම ගාව තියෙනවා පොඩි බැටරියක් තියෙනවා.
right මට පුළුවන් මේකෙන් මගේ ගෙදර එක තට්ටුවක් ලයිට් දාගන්න පුළුවන්. මොකද අපි කරන්ට් කපපු කාලේ එහෙම තමයි හිටියේ. right ඒ නිසා ඉතින් මට ශනිකව විනාඩි 5ක් වගේ ඇතුළත ඊටතර අඩු කාලෙකින් මේක රිකවර් කරගන්න පුළුවන්. ආන්න පුතේ ඇනලයිස් the problem. ඒතකොට මට ප්‍රශ්නයක් එනවා. මට ටක් ගාලා කරන්ට් එක ගියොත් එහෙම ප්‍රශ්නයක් එනවා මම ක්ලාස් එක කොහොමද කරන්න යන්නේ. So I should have a backup plan. Right? So my backup plan is initially I need to get some light, get a light, right? I can switch on the torch, or maybe I can use my mobile phone torch, right? Then after I need to find the battery and I should plug it, right? එතකොට මට ඒ විදිහට කරලා පුතේ මේක කරන්න පුළුවන්. එතකොට මම මේ කරන්න යන එකේ පිළිවෙලක් තියෙනවා. මට කරුවලේ ගිහිල්ලා මේක ඔය කරන්න බෑ. ඒ නිසා මම ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? කරන්ට් ගිය ගමන්ම ලයිට් එකක් හොයාගන්න ඕනේ. ලයිට් එක හොයාගෙන මම ඊළඟට දන්නවා මට ලයිට් එක නිසා මට ඊළඟට ඕනේ මේ කොහොම හරි කරන්ට් එක මේව කරගන්න නිසා මම ටක් ගාලා බැටරි හොයාගෙන ඒක අදාළ කෑලි ටික ගහලා ඒක ප්ලග් කරගන්න ඕනේ. රයිට්? එහෙම කරගත්තොත් මට පුළුවන් ආයෙ පවර් එක ගන්න. ඒතර පුතේ ඒකේ ඇල්ගොරිතම් එකක් තියෙනවා. කරන ක්‍රමවේදයක් තියෙනවා. රයිට්? මම සරල දෙයක් උදාහරණයක් කිව්වේ. then control structures and their use. ඒතර මේක කරද්දි පුතේ යම් කිසි කන්ට්‍රෝල් එකක් අතෝ තමයි කරන්න ඕනේ. එකපාරට මට ගිහිල්ලා කරන්න බෑ. මොකද සමහර කාමර දොරවල් වහලා තියෙන්න පුළුවන්. සමහර බැටරි ඇඩක් යට තියෙන්න පුළුවන් නේද? ඒතකොට ඒක කරන විදිහක් තියෙනවා. අන්න එතකොට අන්නේ ටික මම හරියට කරන්න ඕනේ. then drawing flow charts, writing pseudo codes and conversion between them. එතකොට පුතේ මේක මම කියපු උදාහරණ හරියන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑමින් කරද්දී flow chart එකක්. ඒ කියන්නේ step by step මේක කොහොමද flow එක යන්නේ කියන එක. right? Step by step how it is flowing, then writing a pseudocode. Pseudocode I will discuss that later, right? අපි මේක පස්සේ කතා කරමු. ඒක පාට කියන්න බෑ මේකයි උදාහරණයක්. එකක් පුතේ පොඩි කෝඩින් කෑල්ලක්. වගේ එකක්. ඒක කෝඩින්වත් නෙමෙයි, කෝඩින් නැතුවත් නෙමෙයි වගේ තමයි ඒක, right? ඊට පස්සේ කොහොමද මේ flow chart එක මේකට කන්වර්ට් කරගන්නේ කියන එක. අන්න ඒ වගේ දවසක් තමයි අපි ගන්න ඕනේ. right? ඊට පස්සේ finding alternative solutions to a problem. පුතේ සමහර ලාවට අපිට එක දෙයක් කරන්න ගියාට පස්සේ ඒ දේ කරන්න ක්‍රමවිධි කීපයක් තියෙනවා right දැන් හිතන්න අද මේ ක්ලාස් එක right එතකොට පුතේ මම මේ ක්ලාස් එක ඔයගොල්ලන්ට ඇඩ්වර්ටයිස් කළා එතකොට මම Google එකේ Facebook එකට සල්ලි ගෙවලා නේද Facebook එකට සල්ලි ගෙවලා එතකොට පෝස්ට් එක ඩිසයින් කරන කෙනාට සල්ලි ගෙවලා මම ඒ විදිහට ඔයගොල්ලන්ට ඇඩ් එකක් දැම්මා ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වුණා right එතකොට ඔයගොල්ලෝ පළවෙනි දවසේ ඇවිල්ලා බලනවා ඒක කොහොමද උගන්වන්නේ එයා කියන දේවල් අපිට තේරෙනවද එහෙම නැත්නම් මෙලෝඩියක් තේරෙන්නේ නැද්ද එහෙම බලලා ඔයගොල්ලෝ තීරණය කරනවා මම ආපහු මේ පන්තියට යනවද right එහෙම හදිස්සියවත් ඒ පන්තියට යන්නේ නැත්නම් ඔයාලට තීරණය ගන්න පුළුවන් පුතේ නෑ මම ඒ පන්තියට යන්නේ නෑ අපෝ මම වෙන සොලියුෂන් එකක් හොයාගන්නවා. ඒතර ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් ඔන්ලයින් කරන ගුරුවරු ඉන්නවා. ඒතර ඒ ගුරුවරුත් තව ඒ පන්තියට ගිහලා බලනවා ආ ඒ ගුරුවරයා කොහොමද උගන්වන්නේ. ඒතර මට වඩා හොඳට ඒ ගුරුවරයා සෙට් වෙනවා නම් ඔයා ඒකට යන්න. එහෙම නෙවෙන්නේ. ඒතර ඒක that is the alternative solution. right? එහෙම කොහොමවත් හරියන්නේ නැත්නම් ඉස්කෝලේ හරි කොට දාගන්න බලන්න. නේ? අපි සාමාන්‍යයෙන් පුතේ පන්ති යන්නේ ඉස්කෝලේ ගුරුවරු හොඳ නැති නිසාම නෙමෙයි. හරි හොඳ නැහැ කියලා දෙයක් නෑ පුතේ. ගුරුවරු ගන්නවා. හැබැයි ඉස්කෝලේ ගුරුවරුන්ට මොකද වෙන්නේ? අතිරේක වැඩ වෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකට ඒගොල්ලන්ට ස්පෝර්ට් මීට්ද කලාව වෙලවල්ද විභාගවල බලන්න යනවාද ඡන්ද වැඩද ඒ ඔක්කොම එනකොට එලවල ඒගොල්ලන්ට උගන්නන්න එලාවයි. රයිට් සමහර සතියේ වයිටි පීරියඩ් අපි දන්නේ නැහැ 2ද 4ද තියෙන්නේ කියලා. ඒකට ගුරුවරයාත් ඉදිරියට එන්න නිවාඩුත් දානවා. මොනවද හරි ඒකවල. ඒකට මොකද වෙන්නේ? එතකොට යාට මේක කවර් කරගන්න බැරි. අපි ක්ලාස් එකේදී පුතේ මතක තියාගන්න අපිට හදිසියෙවත් අපිට මේ දවසේ කරගන්න ඕන මම ඔයාලට වෙන දවසක් දාලා කරනවා. අන්න ඕල්ටර්නේටිව් සොලියුෂන් එක. අද කරන්න බැරි නම් මම වෙන දවසක් හරි දාලා කරනවා. එහෙම නැත්නම් රෙකෝඩ් කරලා හරි ඕන. right that is the way. Then evaluation of programming languages. අපි finally පුතේ අපි අඳුර ගන්න ඕනේ programming languages කොහොමද ආවේ කියන එක. ඒකවල පුතේ මේකේ ළමයින්ට අමාරු වෙන කොටස තමයි right program එකක් ලියලා ඒක step by step යන විදිය අඳුර ගන්න එක. right ඕගොල්ලෝ දැන් O level වලට Pascal ඉගෙන ගන්නවා. ඔයා A level වලට IT කරන්න ගියොත් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා programming language එක Python කියලා. Python සහ PHP කියලා දෙකක් ඉගෙන ගන්න තියෙනවා. PHP නම් හරි ලේසි එකක් මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එලියට යන එකක් ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි. ඔය Python කියන්නේ පුතේ AI වලත් එක්ක ගොඩාක් දුරට ඉස්සරහට යන ලැන්ග්වේජ් එකක්. Python වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක A level කරොත් දැන් ඒක කතා කරන්න ඕනේ නැහැ. Pascal කියන්නේ පුතේ හොඳ මූලාරම්භයක් ඕගොල්ලන්ට. ඉස්සර ළමයින්ට දුන්නු Visual Basic දැන් ඒවා outdated. right? එතකොට පුතේ right අපි යමු පළවෙනි ප්‍රශ්නෙට right පළවෙනි කොටසට අපි යමු first point ඔයගොල්ලෝ නෝට් එකක් ලියා ගන්න නම් මෙහෙමයි මම පුතේ සාමාන්‍යයෙන්
ඔයාලට මම සජෙස්ට් කරන්නේ විභාගයට යන්න කලින් ඔයගොල්ලෝ ටෙක්ස්ට් බුක් එක අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. රයිට් ටෙක්ස්ට් බුක් එක අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි ඔයගොල්ලෝ පොඩි නෝට් එකක් ලියාගත්තට කමක් නැහැ. ඒතර අපිට ඔන්ලයින් කරද්දී පුතේ ඉතර සාර්ථක නැහැ මම පොඩි නෝට් දෙන එක. මොකද අපි ලැන්ග්වේජ් දෙකෙන්ම කට්ටිය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් highlight කරගෙන වගේ පොතේ highlight කරන්න එපා. නිකන් පොඩියට short note එකක් වගේ ලියා ගන්න. right මම ඔයගොල්ලන්ට ඊට අමතරව පුතේ short note එකක් වගේ ලියා ගන්න මම ඔයගොල්ලන්ට ඊට අමතරව පොඩි notes system එක through දෙනවා. right Genugi, if you have any questions please ask. right Tenuja මට ඔයාගේ පොඩක් කනෙක්ෂන් එක ඇවුලක් තිබ්බා වෙනවා Tenuja මේ වාර මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ net එකෙන් මේකේ message එකෙන් දාන්න WhatsApp එකේ කරලා වඩ ඕන voice තියනවා කතා කරලා ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා. right ඔයගොල්ලෝ මෙතනට එන්නේ ඉගෙන ගන්න. right එතකොට ඔයගොල්ලන්ට මේක මේ ඉගෙන ගන්න ඉන්නේ නිසා ඔයගොල්ලෝ හරියට කරගන්න ඕනේ. right let's go with the first part, analyzing a problem. right එතකොට අපි මේ problem එකක් analyze කරන විදිය තමයි පුතේ මේකේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් කියව ගන්න බලන්න පුතේ ඉංග්‍රීසි එක සිංහල එකත් පොඩ්ඩක් කියව ගන්න. right right එතකොට බලන්න analyzing a problem. The raw materials that are used to solve a problem are known as the input. The results obtained after solving a problem is known as the output. right එතකොට පුතේ අපි මොකක් හරි දෙයක් ඉස්සර ගන්න ගියොත් අපිට ඒකට අපි තුමු මොන හරි අපි ඒකට පාවිච්චි කරන්න ඕනේ. right එතකොට අපිට මේ දේවල් අපිට කියද හැකි those are the inputs. then අපි මේ inputs දැම්මට පස්සේ අපිට output එකක් එනවා. right ඒකෙන් අපිට මොකක් හරි දෙයක් අපි එළියට ගන්නවා. ඒක තමයි අපිට output එක. එතකොට converting input to output is called the process. අපිට නිකම්ම ඕක input එකෙන් නිකම්ම output එකෙන් නෑ පුතේ. right දැන් හිතන්න අපි උදාහරණයක් ගමුකෝ rice cooker එකකට හාල් ටිකක් දානවා. right අපි ඉතින් හාල් ටික අරගෙන හොඳට හොදලා එම නේද? rice cooker එකට දාලා වතුර එහෙම තියලා එතකොට ඒක තමයි input එක. those are the inputs. then මොකද වෙන්නේ? පොඩි වෙලාවක් යනවා පුතේ අපිට දැන් සමහර රයිස් කුකර් වල නම් එයා ඔටෝමැටිකලි ටයිම් එක තියා ගන්නවා. දැන් සමහර රයිස් කුකර් අපිට ටයිම් එක තියන්න පුළුවන්. විනාඩි 5ද 8ද ඒ වගේ තීර ප්‍රමාණයනම ටයිම් එක තියන්න පුළුවන් නේ. ටයිම් එක තියලා අපිට ඒක කරගන්න පුළුවන්. that is the process. right එතකොට අන්තිමට මොකද වෙන්නේ? අර අපි හාල් විදියට දාපු ටික අපිට බත් විදියට තමයි එළියට එන්නේ. නේ එළියට එනවා කියන්නේ බත් බවට එක පරිවර්තනය වෙනවා නේ. අපිට ආහාරයට ගන්න පුළුවන් විදියට. එතකොට අන්න එක තමයි පුතේ process එක. make process takes place step by step and it is very important to understand the order of the process. එතකොට මේකේ පුතේ අපි process එක අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්න මම කියපු very simple example right. එතකොට මේ මම කියපු එකේ පොඩ්ඩක් හිතලා බලන්න පුතේ අපි ඉස්සෙල්ලම ගිහිල්ලා rice cooker එකට වතුර දැම්මොත් මොකද වෙන්නේ? හාල් දාන්න ගලින්. අපිට එහෙම කරන්න බෑ නේද? දන්නවා අපි යන ඕඩර් එක නේ. ඉස්සෙල්ලා වතුර දාලා වතුර ටිකට හරියන හාල් දාන්නේ නැහැ නේ අපි. ඉස්සෙල්ලා හාල් දාලා ඒ ටිකට හරියන තමයි වතුර දාන්නේ. right? ඒතර අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ පුතේ මේක කරන්න ඕන පිළිවෙල මොකක්ද කියලා. සමහර දේවල් අපි කරන්න ඕන පිළිවෙල දන්න නිසා තමයි අපිට වරදි. right? ඒතර මේක කියනවා the process takes place step by step and it is very important to understand the order of the process. When analyzing a problem, the input, process and output are identified separately. දැන් මේක කරන් යද්දි පුතේ බලන්න මේක කියන්නේ මොකද්ද? අපි ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී එහි ආදාන එහි ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන වෙන්වෙන්ව හඳුනා ගන්නු ලබයි කියලා කියනවා. right? එතකොට බලන්න අපි කරගෙන යද්දි පුතේ right? තව දරුවෙක් ආවා පුතේ මම පන්තිය පටන් ගන්න දැන් පොඩි වෙලාවක් වෙනවා right? මට පොඩ්ඩක් දාන්න පුතේ ඔයාගේ මීඩියම් එක මොකක්ද කියලා
ඔය දැන් ජොයින් වෙච්ච දරුවා පොඩ්ඩක් දාන්න මීඩියම් එක මොකක්ද කියලා මම පළවෙනි පාඩම පුතේ දැන් විස්තර කරලා පටන් අරන් යනවා. රෙකෝඩින් තියෙන නිසා ඔයාට මුල් ටික බලා ගන්න පුළුවන් වෙයි. හරි තාම පටන් ගත්ත විතරයි. දැන් ආපදරට මම කියන එක ඇහෙනවද පුතේ? හරි කමන්නේ අපි කතා කරගෙන යමු. හරි ඔයාලට පුතේ මැසේජ් එකක් දාන්න පුළුවන්. රයිට් ඔයා කරන මීඩියම් එක මොකක්ද කියලා මම මීඩියම් දෙකෙම උගන්වන්න යන්නේ ඒකයි. රයිට්. ඒතර මේක තමයි පුතේ ක්‍රමය. රයිට්. අපි ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන. දැන් මම කියපු උදාහරණයක් ගත්තොත් අපි බත උයන්න ගියාම අපේ ආදානය තමයි හාල් ටික වතුර සහ හාල් සහ වතුර දෙකම. රයිට්. එතකොට ප්‍රොසෙස් එක තමයි පුතේ මේක විනාඩි කිහිපයක් තම්බනවා. රයිට්. එතකොට අපි විනාඩි කිහිපයක් තම්බනවා. ඊට පස්සේ අවුට්පුට් එක තමයි අපි ඒක බත් විදියට ඒකට අපිට වත් විදිහට ලැබෙනවා රයිට් ඒකට ඔන්න තමයි අවුට්පුට් එක රයිට් සිංහලනේ හරි මම මීඩියම් දෙකෙන්ම ගණනවා පුතේ ගැටලුවක් නැහැ මොන මීඩියම් එකේ වුණත් හරි මම ආපහු මම පොඩ්ඩක් විස්තරේ පස්සේ කියන්නම් දැන් පාඩම අපි කරගෙන යන් ඔයාලට ටෙක්ස්ට් බුක් එක ලැබුණාද පුතේ ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක ලැබුණා නම් කියන්න ලැබුණා කියලා නැත්නම් ඒත් කවන්නේ නැහැ මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන වල ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනෙත් ඒකයි ලැබිලා තියෙන්නේ. හරි. එහෙනම් ටෙක්ස්ට් බුක් එකේ බලා ගන්න පුතේ මේ පළවෙනි පාඩම පටන් ගත්ත විතරයි. හරි ගැටලුවක් විශ්ලේෂණය කිරීම. රයිට්. එතකොට අපි බලමු මේ පොතේ දීලා තියෙන ගැටලුව එක. රයිට්. මොකක්ද මේ දීලා තියෙන ප්‍රොබ්ලම් එක? රයිට්. preparing a letter which can be posted. ආන්න අපිට පුතේ අපි ලියුමක් පෝස්ට් කරන්න යන්නේ. එතකොට දැන් කාලේ ඉන්න ළමයි ලියුම් පෝස්ට් කරලා තියෙනවා කියලා ප්‍රශ්නයක්. හරි. මොකද we have many communication methods. right අපිට දැන් මුතේ ලියුම් දදා ඉන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ නේ අපිට ලියුම් වෙනුවට අපිට තියෙනවා කමියුනිකේෂන් මෙතඩ්ස් ගොඩක් මොනවද WhatsApp තියෙනවා නේද ඒ වගේ එක ඒවා තියෙනවා අපිට Facebook තියෙනවා නේද Messenger ගියයි ඕන තරම් දේවල් තියෙනවා right ඒ නිසා අපි ලියුම් දදා ඉන්නේ නැහැ හැබැයි පුතේ අද කාලේ වුණත් අර ඔෆිෂියලි කියන එක ඔෆිෂියලි පිළිගන්න ක්‍රමවේද තියෙනවා සාමාන්‍ය WhatsApp කියන එක අපි ඔෆිෂියලි පිළිගන්නේ නැහැ ඒ වගේ දේවල් තියෙනවා සමහර දැන් වල පිළිගන්නවත් කියලා තියෙනවා අපි අඩුම ගානේ ඊමේල් එකක්වත් දාන්න ඕන කියන එක තමයි කියන්නේ ඔෆිෂියලි වෙන්නේ. රයිට්? එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මොකද අපි අර සෝෂල් මීඩියා වගේවත් එක ටිකක් වල්පල වගේ කියවන්නේ. හරි. ඒක අපිට ඕනේ නැහැ. රයිට්. අපි බලමු preparing a letter which can be posted. රයිට්. මේකේ දීලා තියෙන පොතේ ස්ටෙප්ස් වගේක්. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. A sheet of paper suitable to write the letter on and a pen and envelope and a stamp and glue. ඒතර මෙන්න මේක හිතන්න පුතේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට අපෙන් කවුරු හරි යවුවොත් if someone asks right how do you post a letter කියලා. يعني අපි ලියුමක් යවන්නේ කොහොමද කියලා අපි කියනවා ටක් ගාලා මොකක්ද ඕක ලියුමක් ගන්න ලියුම් කවරේ ගන්න දාන්න මේක ලියුම මේ මුද්‍රය යලවන්න යවන්න කියනවා. හැබැයි අපිට එතනදී ගොඩක් දේවල් පුතේ මගේ ඇරෙනවා. right මම මේ කියන දේ හොඳට අවධානයෙන් අහන්න. right දැන් හිතන්න අපි ලියුමක් කියන්නේ ඉතින් කවුරුවත් කියන්නේ නැහැ අපිට ඔයා ගන්න හොඳ කොලයක් ලියන්න කියලා. අපිට ඒ කොටස මිස් වෙනවා. ඔයාට කියන්නේ ලියුම් කවරයක් ගන්න ලියුම දාන්න නේද ලියුම අලවන්න මුද්‍රය අලවන්න ඇඩ්‍රස් ලියන්න යවන්න රයිට් කවුරුත් කියන්නේ හොඳ කොලයක් ගන්න කියලා හැබැයි පුතේ අපි IT කරද්දී රයිට් මතක තියාගන්න අපි සිස්ටම් එකක් එක්ක වැඩ කරනවා නම් අපි එයාට හැමදේම කියන්න ඕනේ ගන්න ඕනේ මුල ඉඳලා එයා මිනිස්සෙක් නෙමෙයි එයා සිස්ටම් එකක් එතකොට එයාට අපි හැමදේම දෙන්න ඕනේ රයිට් දැන් හිතන්න මෙහෙම දැන් මම මේ මේසයක් උඩ මගේ ලැප්ටොප් එක තියන් ඉන්නවා. රයිට්? ඉතින් මේසෙ උඩ ලැප්ටොප් එක තියන් ඉන්නවා මම කාට හරි කියනවා මගේ මේසය අස් කරලා දෙන්න කියලා. එතකොට මොලේ තියෙන මිනිස්සෙක් ආවොත් මේසය අස් කරන්න ඉතින් මෙතන කොළ කෑලි ටිකක් එහෙම තිබුණොත් එයා කරන්නේ කොළ කෑලි ටික අස් කරලා ලැප්ටොප් එක තියා තියෙනවා. හිතන්න මම රොබෝ කෙනෙක්ට කියනවා ගෙදර රොබෝ නෑ. රයිට්? ගෙදර රොබෝ නෑ. මේ රොබෝ කෙනෙක්ට කියනවා මේක අස් කරලා දෙන්න කියලා. ඒතකොට මම එයාට ගයිඩන්ස් එකක් දෙන්නේ නැහැ. ඒතකොට එයා දන්නවද මේ ලැප්ටොප් එක මොකද කියලා? ෂෙයාර් මයින්ඩ් කරනවා. හරි? අන්න ඒ වගේ තමයි පුතේ. හරි? අපි යන්ත්‍රයක් එක්ක වැඩ කරද්දී අපි හරියට ගයිඩන්ස් දෙන්න ඕනේ. ඒකයි. දැන් අපි මේ ප්‍රශ්න ඕගලන්ට තේරෙයි අපි ඉස්සරට කතා කරද්දී. හරි? මේ දේවල් පුතේ හරියට ඉගෙන ගන්න ඕනේ කියන්නේ ඒකයි. අපි ප්‍රෝග්‍රෑම් එකක් එක්ක වැඩ කරන්නේ. ඒතකොට මේකේ ඉන්පුට් කිව්වහම ඔයා බලන්න මේක දීලා තියෙනවා. sheet of paper suitable to write. අන්න ලියන්න පුළුවන් කඩදාසියක්. බලමු අපි සිංහල කිව්වත් තියෙන්නේ කියලා. ඒ කියනවා ලිපිය ලිවීමට සුදුසු කොලයක්. අන්න එහෙම තමයි ඒක කියලා දෙන්නේ. හරි සිංහල වචනේ හරියට. right? ලිපිය ලිවීමට සුදුසු කොලයක්. අපිට ඕක මිස් වෙනවා. පෑනත් මිස් වෙනවා අපිට.
අපි කියන්නේ ලියපු දාන්නේ අපි පටන් ගන්නෙම ලියුම ලියලා තියෙන කියලා හිතාගෙන. එහෙම හරියන්නේ නැහැ අපේ සිස්ටම් එකට. රයිට්? ලියුම් කවරේ අපිට ඕන ලියුම් කවරේ අපිට ඕනේ. රයිට්. බෑනේ. දැන් මුද්දරත් අපිට ඕන නම් මැලියන් ගැන අපි කතා කරන්නේ අලවන්න කියලා කියනවා. එතකොට ඒක ව්‍යංගාර්ථයෙන් එක මැලියන් කියලා සෙට් වෙනවා. රයිට්? බ්ලූ කියලා. රයිට්. එතකොට ක්‍රියාවලිය බලන්න first phase. First step is මේක ලිපිය ලිවීම. right ලිපිය නවා ලියුම් කවරේට බහලීම අන ලිව්වා නැව්වා දැම්මා then ලියුම් කවරේ ඇලවීම right ලියුම් කවරේ ඇලවන්න යා යුතු ලිපිනේ ලියුම් කවරේ ලිවීම අන යන්න ඕන ලිපිනේ ලියුම් කවරේ ලියනවලු ඊට පස්සේ මුද්‍රය ඇලවනවලු right ඒතර මේක කියනවා තැපැල් ඊට ප්‍රතිදානය තමයි තැපැල් කිරීමට සුදුසු තත්ත්වයේ පවතින ලිපියක් හරි ඒතර බලන්න මෙම ක්‍රියාවලියේ පියවර අංක 4 සහ 5 උමාරු කර සිදු කළ හැකියි එහෙත් අනිකුත් පියවර අනුපිළිවෙලින්ම සිදු කළ යුතුයි. මට එතන පොඩි ඩවුට් එකක් තියෙනවා. රයිට්? ඒගොල්ලෝ කියන විදිහට පිටු මේකේ පියවර අංක 4 හා 5 විතරයි මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ලිපිය ලියවලා ලියුම් කවරේ නවලා බහලා ලියුම් කවරේ අලවලා. ඊට පස්සේ තමයි ආයුධ ලිපිනේ ලියුම් කවරේ ලිවීමයි මුද්‍ර ඇලීමයි කරන්නේ. හැබැයි අපිට පුතේ ආගියු කරන්න පුළුවන්. රයිට්? අපි මේ ආගියු කරන්න යන්නේ අර මේ අපි මේ සිලබස් එකට චැලෙන්ජ් කරනවා නෙමෙයි. හරි? මේ දවස්වලත් ඔය සිලබස් සම්බන්ධ ගැටලුවක් කරන අපි චැලෙන්ජ් කරනවා නෙමෙයි රයිට් අපිට කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ඔයාට ලියුම ලියන්න කලින් ලියුම් කවරේ කියලා ඇඩ්‍රස් එක ලියලා දෙන්න බැරිද ඔයාට ලියුම් කවරේ කියලා මුද්‍රය එලවන්න බැරිද අන්න එහෙම අපි චැලෙන්ජ් කරන්න ඕනේ රයිට් ලියුම් කවරේ ලියලා අපිට මුද්‍රය කියන්නේ ලියුම් කවරයක් කියලා මේකේ ඇඩ්‍රස් ලියලා මුද්‍රය තරවලා අපිට පස්සේ ලියුම ලියන්න පටන් ගන්න පුළුවන් ඕන හැබැයි අපි එහෙම කරන්නේ ඒතකොට ඒක කියන්න බෑ පොතේ මේක අනිවාර්යයෙන්ම අනිත් විදිහට අනුපිළිවෙල කරන්න ඕනේ එහෙම එකක් නැහැ හැබැයි ලියුම ලියලා ලියුම් කවරේට දාලා විසක් අපිට ලියුම් කවරේ ඇලවන්න බෑ. ඒක පිළිගන්නවා. රයිට්? ඒතකොට හැබැයි සමහර අය මෙහෙමත් කරනවා පුතේ. ලියුම් ඇත්තටම ලියුම් කවරේ ලියුම දාන්න කලින් තමයි අපි ඇඩ්‍රස් එක ගොඩක් වෙලාවට ලියන්නේ සමහරවිට මොකද ලියුම් කවරේ ටිකක් ඝනකම වැඩි වුණොත් ලියුම් කවරේ හිල් වෙන්නත් බලන්න. අපි ඒවත් හිතන්න ඕනේ. හරි? ඒ නිසා අපිට we can change those steps. රයිට්? අපි ඒක ඉස්සරහා කතා කරන්න ඕනේ නැහැ. හරි? ඒතකොට අපිට චැලෙන්ජ් කරන්න ඕන තැන් වල අපි චැලෙන්ජ් කරන්න ඕනේ පුතේ. ඒකයි මම කියන්නේ. රයිට්? next one මෙන්න බලන්න මේක making a cup of tea making a cup of tea right එතකොට බලන්න input මොනවද tea leaves sugar hot water right tea leaves sugar hot water right process එක මොකද්ද putting tea leaves in the strainer අපි පුතේ තේ කොළ ටික දානවා කොහෙටද පෙරණේට දානවා. පෙරණේ තුලින් මුණු ජලය කෝප්පයට දැමීම. right? ඔන්න ඊළඟ ස්ටෙප් එක. pouring hot water to the cup through the strainer. Adding some sugar to the cup. ආන sugar දානවා කියලා කියනවා. ඊට පස්සේ stirring it well with the spoon. අන්න අපි ඒක කලදනවා පොඩ්ඩක් මේ නේද? අපි මේව කර කර ගන්නවා. ඊට පස්සේ tasting for taste taking a small sip from the cup. අපි පොඩි කොටසක් අරගෙන පුතේ චුට්ටක් මෙහෙම නිකන් නේද? හැන්දෙන් අරගෙන පොඩ්ඩක් බලන්න මේව කරලා බලනවා. ඕක උදේට කුස්සියට ගියා නම් අම්මලෝක කරනවා බලාගත්තා ඒක. නේ? අපි සාමාන්‍යයෙන් ඒක හදන්නේ නැහැ නේද? අපි ළමයි හැටියට කරන්නේ මොකද්ද? අම්මා ඒක හදලා කාමරේට ගියනකම අපි ඉන්නවනේ. right? ඉතින් අපිට ඔක උසිරු දෙය ගියොත් ඔක හදිසියෙන් බලා ගන්න පුළුවන්. If the taste is not satisfactory, go to the step 3 and repeat step number 4 and 5. අන්න. එතකොට පුතේ සීනි මදි නම් සීනි දා ගන්න ඕනේ. right? එතකොට අපිට මේකෙත් පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. සීනි වැඩි වුණොත් මොකෝ කරන්නේ? දැන් වෙනදට බොනවට සීනි වැඩියෙන් දාලා. එහෙනම් මොකද අපිට කරන්න වෙන්නේ? ටුක්ටක් වැඩිපුර නේද? පොඩ්ඩක් එක්ක අයින් කරලා වතුර වැඩිපුර දා ගන්න ඕනේ. මොකක් හරි එහෙම කරලා පොඩි මික්ස් එකක් හදා ගන්න වෙනෝනේ. අපි ඒක ගැන මේක කියලා නැහැ, කමක් නැහැ. right? එතකොට පුතේ දැන් තේ එකක් හදන එකේ ක්‍රමවිධි කීපයක් තියෙනවා. සමහර කේවල වල අය තේ කොළ ටික මොකද කරන්නේ? තේ කොළත් එක්ක දාලා පොඩ්ඩක් නිවෙන්න ඇරලා ඒක පොඩ්ඩක් තේ කොළ ටික පොඩ්ඩක් අර මික්ස් වෙන්න ඇරලා තමයි කෝප්පෙට වක් කරගන්නේ. පෙරාගෙන ගන්නේ. සමහර ගෙවල් වල ඔක තේ කොළ බොට්ටට තමයි තේ කොළ ටික දාලා උණු වතුර ටික දාන්නේ. හරි? ඉතින් ක්‍රම දෙකටම හදනවා. right? ඉතින් එහෙම අපි කරද්දී පුතේ යන්නේ එකයි. අපිට එකම ක්‍රමයක කියලා එකක් නැහැ. right? දැන් හිතන්න කුරුණෑගල ළමෙක් ඉන්න මේ පන්තියේ දැන්. right? ඒකෝ ඔයාලට කුරුණෑගල ඉඳලා කොළඹට එන්න ඕන පුතේ අපි ඉස්සර ආපු සාමාන්‍ය පාරේ එන්නත් පුළුවන්. හැබැයි හයිවේ එකේ දාලා මීරිගමට අවිල්ලත් එන්න පුළුවන්. කඩිගස ඉන්නම් මීරිගම ඉඳලා කඩවතරත් එන්න පුළුවන්. ඒ තව උරුම හතරකින්. right? කොළඹට වෙන්නත් පුළුවන් කිය. හරි? ඒතර අන්න ඒ වගේ අපිට එකම දේ කරන්න ගියාම පුතේ ක්‍රමවිධි කීපයක් තියෙනවා. right. problem 3
මම මේක සිංහල පොතෙන් කරන්නම්. හරි. තුන්වෙනි ගැටලුව බලන්න පුතේ. පොත් පාර්සලයක ඇති පිටු 40 සහ පිටු 80 පොත් පිළිවෙලින් සඳුනි සහ අනුපම යන සහෝදරයන් දෙදෙනා අතර බෙදීම. right? එතකොට බලන්න මේකේ අපිට මේක සඳුනි අනුපමයි අතර බෙදාගෙන යන්න ඕනි කියලා කියනවා පුතේ. එතකොට මොකද අපි කරන්නේ? හිතන්න මෙහෙම පාර්සලයක් අපිට එනවා. right? මේ පාර්සලයේ තියෙන පොත් පුතේ දෙන්නෙක්ට බෙදෙන්න ඕනි. මම නිකන් දෙන්නෙක් අඳිනවා. එක්කෙනෙක් සඳුනි අනිත් එක්කෙනා අනුපම. right? එතකොට ඒකේ තප්පරයක් දෙන්න පුතේ. පොඩි ගැටලුවක් ආව තප්පරයක් දෙන්න. ඕකේ. රයිට්. දැන් බලන්න පුතේ මට මේ පොඩ්ඩක් මට කැමරාව පෙවුන්නේ නැහැ. ඒකයි උනේ මේ මා පේනවද නැද්ද කියලා හිත බලගන්න මේ බෝඩ් එක පේනවද නැද්ද කියලා. මොනවා හරි මේක ගැටලුවක් තියෙනවා පුතේ පොඩ්ඩක් කියන්න. හරි. ඔයාලා බෝඩ් එක පේනවද? රයිට් එළියත් ඒ මොකක් හරි ඔලක් තියෙනවද? බෝඩ් එකේ ලියලා තියෙන එක පේනවද පුතේ ඔයගොල්ලන්ට? පේනවනේ. රයිට්. මොනවා හරි මේක ගැටලුවක් තිබ්බොත් කියන්න පුතේ. මොකද අපි ලයිව් කරගෙන යන්නේ. මට වෙනම ස්ටාෆ් එකක් එහෙම නැහැ. හරි. ඒත් මම මේක බල බල යන්නේ. මගේ දරුවෙක් මට උදව්වට ඉන්නවා. නමුත් ඒ ලොකු ස්ටාෆ් එකක් නැහැ. හරි. ඒ නිසා මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කියන්න. රයිට්. එතකොට පුතේ මේ පොත් පාර්සලය ගන්න දැන් මේකේ තියෙන විදිහට සඳුනිට පිටු 40 පොත්. දැන් හිතන්න මේකේ පොත් වර්ග දෙකක් තියෙනවා. 40 pages 80 pages. හරි? එතකොට පුතේ මේකේ අපිට පොත් පාර්සලයෙන් මොකද්ද කරන්න ඕනේ? සඳුනිට පිටු 40 පොත් ලැබීමයි අනුපමට පිටු 80 පොතුයි ළමයි එන්න ඕනේ කියලා කියන්නේ. හරි? එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? පොත් පාර්සලය ගෙනාවා. ඊට පස්සේ අපි මේක පොත් පාර්සලේ කඩන්න ඕනේ. ඊට පස්සේ අපි පොතක් එළියට ගන්නවා අහඹුලෙස. අහඹුලෙස කියන්නේ මෙහෙමයි ඉතින්. අපි පොත ගනිද්දි පුතේ ඇත්තටම අපිට ගොඩක් වෙලාවට අපි උඩින් තියෙන පොතේ එළියට ගන්න නේද? අපි මෙව යටින් අත දාලා අස්සෙන් එකක් ගන්න නෑනේ. මුලින්ම එන පොත බලනවා හරි. ඒක 40 පොතක්ද? එහෙනම් අදාළ පුද්ගලයාට දුන්නා. 80 පොතක්ද? අදාළ එක්කෙනාට දුන්නා. සමහරට ඒකේ එක දිගටම පිළිවෙලට දාලා නැති වෙන්න පුළුවන් 40 ටිකක් එක දිගටයි 80 ටිකක් එක දිගටයි. හරි? සමහරට 42ක් එකපාර ආවොත් ඒ පොත් දෙකම 40 කෙනාට දෙනවා. 80 ඒවා එක දිගට ආවොත් 80 කෙනාට දෙනවා. ඒ විදිහට තමයි යන්නේ. හැබැයි අවසානයේ කොහොම හරි පොත් සමානව තිබිලා නම් පුතේ පොත් පාර්සලේ තිබිච්ච විදිහට තමයි. හරි? සමහරට 40 පොත් වැඩියෙන් තිබිලා නම් 40 කෙනාට පොත් වැඩිපුර ලැබෙයි. 80 පොත් වැඩියෙන් තිබිලා නම් 80 කෙනාට පොත් වැඩියෙන් ලැබෙයි. ඒතකොට අපිට ඒක පුතේ උත්තරය දෙන්න වෙන්නේ අපිට තිබිලා තියෙන ඉන්පුට් එක අනුව තමයි. රයිට්? ඒත් අපි අන්නේ විදිහට තමයි ඒක තීරණය කරන්නේ. රයිට්? ඊට පස්සේ හරි මම මේ කතා කරන්නේ පුතේ මොනවා හරි ඔයගොල්ලන්ට නොතේරෙන හරි මොනවා හරි මෙහෙම දේවල් තාම වෙන්න විදිහක් නැහැ. ඔයගොල්ලන්ට කියන දේවල් පැහැදිලිද? එහෙම නැත්නම් තව මොනවා හරි විස්තර වෙන්න ඕනද? ඒ වගේ පොඩි මට අදහසක් දෙන්න පුතේ පුළුවන් නම්. මොකද නිකාම ඔයගොල්ලෝ අර මට ඔයගොල්ලන්ව පේන්නෙත් නැහැ. රයිට්? පන්ති කාමරේකුත් නෙමෙයිනේ. ඒතකොට ඔයගොල්ලෝ ඉන්නවා කියලා මම උපකල්පනය කරනවා අහගෙන. රයිට්? ඒතකොට ඔයගොල්ලන්ට මේක හොඳට තේරෙනවද නැද්ද? නැත්නම් තව එක්ස්ප්ලেইন කරන්න ඕනද? මොනවා හරි ඉම්ප්‍රූව්මන්ට්ස් වෙන්න ඕන නම් මට පොඩ්ඩක් දැනුම් දීමක් කරන්න පුතේ. පොඩ්ඩක් අපි ඇක්ටිව්ලි යන්න නැත්නම් ඔයාලා නිදිමතත් එයි ඈ.
හරි මොකුත් එහෙම මට ඉන්පුට් එකක් නම් ඉන්නේ නැහැ ඔයගොල්ලන් කමන්නේ නැහැ රයිට් අපි කරගෙන යමු එතකොට බලන්න මේකේ ගැටලුව 4 කෙනෙක් දාලා තියෙනවා අවුලක් නැහැ කියලා දාලා කමන්නේ හරි මට එහෙම මේ ලොකු මේකක් නෙමෙයි දැනගන්න ඕනේ ඔයගොල්ලන් කියන දේ තේරෙනවා ඉච්චරයි ඔයාලා දැනගන්න ඕනේ රයිට් එතකොට සංඛ්‍යා දෙකක එකතුව සිවීම එතකොට බලන්න කොච්චර සරල දෙයක්ද කියලා එතකොට සංඛ්‍යා දෙක ගන්නවා සංඛ්‍යා දෙක එකට එකතු කරනවා එකතුව ගන්නවා එතකොට බලන්න ආදානය තමයි සංඛ්‍යා දෙක ඉන්පුට් එක තමයි two numbers right then adding the two numbers finally the total එතකොට බලන්න problem 5 finding the area of a rectangle බලන්න input එක length and width of the rectangle එතකොට අපිට පුතේ ඒකෙදී length එකයි width එකයි ගන්න වෙනවා එතකොට area එක එන්නේ length multiply by width ඒ කියන්නේ අපි දන්නවා length එක එයා දිග පල්ලෙන් වැඩි කරලා තමයි අපි area එක ගන්න. ඉතින් අපිට මේවා දැන් අපි උදාහරණ පහක් බලුවානේ පුතේ. right. දැන් අපි 6යි 7යි බලන්නේ නැතුව right මට ඕගොල්ලන්ගේ දැන් කරන්න ඕනේ මෙන්න මේ activity එක. right. මොකද්ද මේ activity එක? 6යි 7යි අපි පස්සේ කතා කරනවා activity එකෙන් පස්සේ. right. මොකද නැත්තම් ඕගොල්ලන්ට වැඩකුත් නැහනේ. මෙන්න මේ activity බලන්න. Identify the input, process and output related to dividing 100 topies among 20 people. හරි. ඒතර සිංහලෙන් අපි බලුවොත් මේ topic 100ක් 20 දිනක් අතර බෙදීම. right. මේක කියනවා සමව බෙදන්න ඕනේ. අන්න ඒකයි වැදගත්කම. right. 100 topies. topic 100ක් තියෙනවා. 20 දිනක් ඉන්නවා. මේක සම බෙදන්න ඕනේ. මේකේ මට ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය. right. දැන් මට ඕක ලියලා chat එකට දාන්න. දැන් ඔයගොල්ලෝ කම්පියුටර් එකේ ඉන්නේ මම දන්නේ නැහැ පුතේ ලැප් එක මේ කියන්නේ ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එකද එහෙම නැත්නම් ෆෝන් එකේද කියලා කොහොම හරි කමන්නේ මට ටයිප් කරලා දාන්න ඉන්පුට් එක කියන්නේ මේකයි රයිට් ඉන්පුට් කියන්නේ මෙන්න මේවා මේකේ ප්‍රොසෙස් එක වෙන්නේ මේකයි අවුට්පුට් එක වෙන්නේ මේකයි කියලා දාන්න ෆෝන් එකක කරන ළමයෙක් නම් පොලේ ගලලා ෆොටෝ එකක් ගහලා දැම්මත් කමන්නේ නැහැ පුතේ හරි මොකද මට ඔයගොල්ලෝගේ දැන් අපි කියා දීපුවා කොච්චර දුරට ඔයගොල්ලෝ අවධානයකට ගත්තද කියන එක බලන්න ඕනේ right now start
පුතේ අනිත් අය දාන්න පුතේ එක්කෙනෙක් දාලා තිනවා ජෙනු කියන්නේ සනා කියලා තියෙන පුතේ ඔයාගේ නම මොකක්ද දන්නේ නැහැ සනා රයිට් ඔය දෙන්නත් පුතේ දාන්න වොයිස් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මයික් එක තියෙනවා නම් ගැටලුවක් නැහැ පුතේ කතා කරත් අවුලක් නැහැ හරි okay right so I got the answers right ඔන්න බලන්න පුතේ දැන් මොකක්ද අපිට කරන්න තිබ්බේ what is the problem here identify the input process and output related to dividing 100 copies among 20 people right එතකොට පුතේ topic 100ක් තියෙනවා 100 copies right and then 20 people are there right so we have to divide that copies with those 20 people among 20 people right එතකොට ඉන්පුට් එක ගත්තාම ওই තුන් දෙනාම දීලා තියෙන එකම උත්තරයක් ඉන්පුට් කියලා දීලා තින්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් ආයි චෙක් කරලා ඩබල් චෙක් කරනවා සනා ඔයාගේ නම හරියද නේ සානාද සනාද මම දන්නේ නැහැ टॉपी 100 right 100 टॉपीස් කියලා තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ එතකොට සෙනුජ දීලා තින්නේ 100 टॉपीස් කියලා ජෙනුක දීලා තින්නේ 100 टॉपीස් කියලා right මම ඔයාලට කල්ලොත් පුතේ උදාහරණ කීපයක් කිව්වා දැන් මේ මේසයක් අස් කරන්න කිව්වා කියලා රොබෝ කෙනෙක්. ඒතකොට මොකද උනේ? එයා ලැප්ටොප් එකත් අස් කරනවා කියලා. අන්න ඒ වගේ දෙයක්. දැන් හිතන්න පුතේ ඉන්පුට් එක 100 topies නම් right මම දාන්න ඉන්පුට් එක only 100 topies නම් කො මිනිස්සු ටික අන්න එතන අපි වරද්ද ගන්න. right ඉන්පුට් එක පුතේ මේ टॉपी 100 විතර නම් මිනිස්සු කොහෙද පාත් වෙන්නේ right දැන් කවුරු හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා එතකොට මේකේ process කියලා කොටසකුත් ඇවිල්ලා තියෙනවා right process කියලා කොටසකුත් ඇවිල්ලා තියෙනවා මේක 100 පහෙන් බෙදලා එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා පුතේ පහ කොහෙන්ද නෝන්නේ දැන් හිතන්න මේ දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා කම්පියුටරට දෙනවා එතකොට එයා කියනවා මේ පහ unknown කියලා. මොකද ඒක ඉන්පුට් එකක් නෑ. වෙන ආපි විදියකුත් නෑ. පැහැදිලිද? එහෙනම් පුතේ topi 100ක් ගන්නවා නම් අපිට පුද්ගලයෝ පස් දෙනා වෙනම හරි? හරි? පුද්ගලයෝ පස් දෙනාත් වෙනම ඉන්පුට් එකක් විදිහට දාන්න වෙනවා. හොඳට මතක තියාගන්න. ඔය තුන් දෙනාම ඉදී වැරද්දුව කමන්නේ නැහැ පළවෙනි කතාවට. right? ඒක තමයි අපි ඉගෙන ගන්නවා කියන්නේ. right? කම්පියුටර් එකට දෙනකොට උදේ ඉන්පුට් එක විදිහට topi 100 දෙන්නත් ඕනේ. මිනිස්සු මත් දෙනා දෙන්නත් ඕනේ. පුද්ගලයෝද ළමයිද මන් දන්නේ නැහැ whatever. right? එතකොට අපේ output එක ඔයගොල්ලෝ කිව්වා හරි. right? හැමෝටම මම කියන්නේ නැහැ right? හැමෝටම topi පාග sorry topi පාන්නේ topi 20ක්. right? පොඩි මට ප්‍රශ්නේ මට වැටුණාද? පුද්ගලයෝ 20ක්ද පුද්ගලයෝ 5ක්ද?
sorry. පුද්ගලයෝ 20ක් නේ. not 5. right. මම ඒක උත්තර කරලා තියෙන්නේ. 20 people right. එතකොට මේක 20ෙන් බෙදලා ටොපි 5ක් එක්කෙනෙක්ට ලැබෙනවා. right. ඕක තමයි පළවෙනි එක. right. now try the other one. Try the other one. Identify the input process and output in making a kite. දැන් සමහරට පුතේ ඔයගොල්ලෝ කවදාවත් සරුංගලයක් හදපු නැති අය දන්නෙත් නැහැ. right. එතකොට චුට්ටක් බලන්න මේක කොහොමද කරන්න කියලා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැහැ. අයෝනු ෂෙයා කරනවා. අනිත් එකත් කරන්න පුතේ ගෙනු කී. Do the other one as well. Identify the input process and output in making a kite. දැන් අපි ගන්නවා හුලං තියෙන කාලෙට හොඳට හුලං හමන කාලෙට right. දැන් මං ඉන්න ප්‍රදේශය නම් සාමාන්‍යයෙන් අගෝස්තු මාසය වගේ වෙනකොට සෑහෙන තරුංගල යවන ළමයි. ඒතර මේ පැත්තේ ඉන්න පොඩි ළමයෙක් පවා තරුංගලේ හදන්න හැටි දන්නවා. සමහරවිට ඕගොල්ලෝ ඇවිත් කියලා මම දන්නේ නැහැ කොයි කොයිද කියලා. ඒව ලොකුට උලන් කියලා පැතිද අපි දන්නේ නැහැ right. කොහොමද තරුංගලයක් සාමාන්‍ය පිළිවෙල ළමයෙක් නම් ජීවිත කාලයට එක තරුංගලයක් හරි හදයි. ගෑල් ළමයි නම් පොඩ්ඩක් ඒක වෙනස් වෙන්න පුළුවන්. කොහොමද කවන්නේ තරුංගලයක් හදන හැටි උපකල්පනය කරන්න right. මොකද අපිට විභාගෙට අපිට විභාගෙට හැම පාඩමක් අපි කලින් කරලා නැහැ නේ. ඒත් අපිට විභාගෙට ආව තරුංගලයක් හදන හැටි කියලා අපි ඊට කලින් තරුංගලේ හදලා නැහැ කියලා පොතේ ලියන්න බෑ. ගොනේ ලියන්න බෑ. අපිට උපකල්පනය කරන්න කොහොමද හදන්නේ කියලා. ඒතර හොඳට කල්පනා කරගන්න තරුංගලයක් හදද්දී inputs හැටියට මොනවද අපි ගන්නෙ? What are the inputs? Right? Then what is the process? මොකක්ද අපි කරන process එක? ඊට පස්සේ මොකක්ද output එක? Right. හරිය. ඉක්මනට කරනවා. හොඳට හිතන්න පුතේ තරුංගලයක් හදද්දී අපිට මොනවද ඕන වෙන්නේ කියලා. Tenuya, Sana and Genuki. Hurry up guys. ඉක්මනට කරන්න පුතේ. අපිට තව ටිකක් කරන්න දේවල් තියෙනවා.
right. Input paper, bamboo sticks, string doors, scissors, decoration. Okay. What is the process? සංජන නේද ඔයාගේ නම පුතේ මම අර මේකෙන් බැලුවේ සංජන right සෙනුජත් දාලා දෙන ඉරටු පොලිතීන් හෝ සවරංකොල right ගම් කතුර පාප්ප හෝ ගම් හෝ හඳුන් ගෝරක් right නයිලෝන් නූල් ආයනම් මං හිතන්නේ මේ අනිවාර්යෙන්ම හොඳට සරුංගල අරපු කෙනෙක් තමයි ඒ නම් ඉන්නේ නයිලෝන් නූල් දාලා තියෙන එකයි right then we process cut the paper into a kite shape cut and the stick form the kite frame attach ඉන්පුට් එකට පුතේ සංජන අවශ්‍ය ද්‍රව්‍ය කියලා දාලා හරියන්නේ නැහැ. රයිට් අවශ්‍ය ද්‍රව්‍ය තමයි ලියන්න ඕනේ. හරි අපි ඩිස්කස් කරමුකෝ. රයිට් හරි. යමු යා. රයිට්. හරි පුතේ එතකොට මට ජෙනුගේ දීපු උත්තරේ තාම මම සෙනුජ ඔක්කොම දැම්මද කියලා දන්නේ නැහැ. රයිට් මම දැන් මේ ඕගොල්ලන්ගේ වැරදි කියනවා කියන්නේ පුතේ ඕගොල්ලන්ව හරි ගස්සන්න මේ හදන්නේ. රයිට් ජෙනුගේ ආන්සර් එක almost complete. රයිට් ඒක අවුලක් නෑ ගොඩක් දුරට ඒක ඕකේ. හරි. ඒක ස්ටෙප් බයි ස්ටෙප් දැම්මම නම් ඒ කියපු විදිහට ඉන්පුට් ප්‍රොසෙස් එක අවුට්පුට් එක විදිහට දැම්මම නම් හරි. දැන් සෙනුජගේ උත්තරෙත් එයා මුල ටික දාලා තිබ්බේ ඒක ඕකේ මට. හැබැයි පුතේ මේ ඔය සනුජද මොකද්ද නේ වගේ නම සානා කියලා දෙන හරි කම අපි කියමුකෝ. ඒකේ පුතේ ඔයා ඉන්පුට් එකට අවශ්‍ය ද්‍රව්‍ය දාලා හරියන්නේ නැහැ පුතේ. එතකොට කවුද දන්නේ දැන් ඔයා හිතන්නේ ඔයා කම්පියුටරේ ඔයාගෙන් අහනවා සරුංගලයක් කොහොමද හදන්නේ කියලා. එතකොට අපි යාට කියලා හරියන්නේ නැහැ ඒක ඉන්පුට් එක අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අපි යාට කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. what are those right එතකොට මොනවද අපිට ඕන වෙන්නේ අපි දන්නවා ඉරටු වලින් හරි සමහර අය නම් උණ බම්බු වලින් වගේ ඒවත් ගන්නවා right උණ පතුරු වගේ ඒවා ඒවැනුත් හදනවා right එතකොට ඒක තරුංගලේ ප්‍රමාණය ලොකු වෙනකොට අපිට ඉරටු වලින් හදන්න බෑ පුතේ මොකද ඉරට දිගත් මදි හයියත් මදි ඒත් අපිට යන්න උණ පතුරකට වගේ එකට right එතකොට ඉන්පුට් එකට අපිට ඒක ගන්න පුළුවන් ඊට පස්සේ තව මොනවද අපිට ඕන වෙන්නේ ඕක වටේට අපි ස්ට්‍රක්චර් එක හදා ගන්න අපිට නූල් ඕන වෙනවා strings right ඊට අමතරව අපිට පොලිතින් වගේ එකක් ඕන. ගොඩක් වෙලාවට ගාබේජ් බෑග් එක තමයි කපන්නේ දැන් ළමයි සරුම් කරලා ඉන්නේ. හරි ගාබේජ් බෑග් එකේ පොලිතින් එක තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒක ලේසියෙන්ම ගෙදරක් තියෙන හොරෙන් උස්සන්නත් පුළුවන්. හරි. එතකොට ගාබේජ් බෑග් එකේ මොකක් හරි එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට මේක කපන්න කතුරක් ඕන වෙනවා. අලවන්න ගම් වලට වඩා පුතේ ගොඩක් වෙලාවට කරන්නේ සෙලෝ ටේප් ගන්න එක. හරි. මොකද ගම් එක ගැලවෙන්න පුළුවන් සෙලෝ ටේප් එක හොඳට තද වෙන්න ගහන්න පුළුවන් නිසා. right ඒතර මේක සරුංගල හදන්න කියලා දෙන්න ඕනේ නැහැ නමුත් අපි කරන පිළිවෙල right ඊට පස්සේ මොකද කරන්නේ process එකේදී පුතේ අපි ওই ටික අරගෙන ඉස්සෙල්ලාම අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න ඕනේ right ඒතර අපි ඉස්සෙල්ලාම ස්ට්‍රක්චර් එක හදා ගන්නවා මුලින්ම නේද අර උණ බම් මොන හරි අරගෙන අපි ඉරටු කියලා පොඩි එකක් හදන එක ඉරටු වලින් අපි ස්ට්‍රක්චර් එක හදාගෙන ඒක වටේ නූල් ටික හරියට ඇද ගන්න ඕනේ ඒතර තමයි අපිට ඒක සැකිල්ල හැදිලා ඉන්නේ ඊට පස්සේ අපි මොකද කරන්නේ අපි මේකට පොළ තියලා අලවනවා right පොළ තියලා අලවලා ඒක ලස්සන කරලා උණ ඩෙකරේෂන් දාලා ඊට රැලි දාලා නේද යටින් එක මල් දාලා මල් වගේ නිකන් ඒක කරලා ඊට පස්සේ අපිට වල්ගයක් දිග වල්ගයක් දාන්න ඕනේ රයිට් එහෙම දිග වල්ගයක් දාලා ඊට පස්සේ මොකද කරන්නේ
ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ ඔක්කොම අලවලා පුතේ අන්තිමට උඩ යවන්න කලින් අපිට මේකේ බැලන්ස් එක චෙක් කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? අර අපි කියනවා කූරිය ගහනවා කියලා නේ. මේක මෙහෙම මෙහෙම ඒකට මෙහෙට ඇමරෙන්න ගන්නවා. ඒක හරියන්නේ නැතුව උඩ යන්නේ නැහැ. හරි? දැන් අපි ඉන්න ප්‍රදේශවල නම් හරි මං ඉන්නේ පුතේ කොට්ටාවේ. හරි? එතකොට ගොඩක්ම කොට්ටාව අධිවේගී මාර්ගය පේන වාහන වගේ තමයි මම ගෙවල් තියෙන්නේ ගොඩක් ළඟ. එතකොට අපිට මේ හරිය අපි සරුංගල් ලගෙන අපේ ළමයි ගොඩක් මම නම් කරන්නේ නැහැ. ළමයි ගොඩක් කරනවා. right? වැඩි ටිකක් කරනවා මේ පැත්තේ ඉන්නේ නැහැ. එතකොට මේ වෙලාව තියෙන ගොඩක් ප්‍රශ්න. එකක් තමයි සමහරවිට අධිවේගී මාර්ගයේ සරුංගලයක් කඩාවට එන්නත් පුළුවන්. ඒක හරි භයානකයි. ඊට අමතරව ලයිට් කරුණු පැටලෙනවා. ලයිට් කරුණු වල ඉතින් ලයිට් වයර් වල. ඉතින් අපි ඔය හැමදේම මේවා කළා තමයි ඉතින් මේවා යවන්න ඕනේ. ඉතින් අපි බැලන්ස් එක විතරක් බලලා මදි ඇත්තටම මේ වගේ පරිසරයක යවනකොට තව සාධක අපිට තියෙනවා. right? අපි එච්චර දේවල් ආන්සර් කරලා යන්න ඕනේ නැහැ. නමුත් බැලන්ස් එක බලලා පුතේ ලියවෙන්න ඕනේ. හරි? එතකොට සෙනුජිනල් ලියලා තියෙනවා බැලන්ස් එක බලන්න කියලා. ඒක හොඳයි පුතේ. ඉරටු සම්බරව ගැට ගසන්න බැලන්ස් බලන්න කොළ කපන්න හොඳටම දන්නවා. සරුංගලය දා කොළ වලින් නලවන්න සරුංගලය සරසන්න රැලි දමන්න නියමටම ලියලා තියෙනවා. හරි? සතුටුයි වඩ. අවුට්පුට් එක දැන් සරුංගලයේ උඩ යයිවට සූදානම්. සරුංගලයේ උඩ යවන කෙසේ තමයි සරුංගලයේ අවුට්පුට් එක සරුංගලයක් ඒ කියන්නේ හදලා තියෙන එක තමයි දැන් මේක වෙන්නේ. ඒතර පුතේ අන්න එහෙම උත්තරයක් විස්තර කරන්නේ. රයිට්? ඒතර ගුරුවරයෙක් වුණත් හිතන්න විභාගේ බලද්දි පුතේ දැන් අපි පළවෙනි කොටස අපි හිතමු සිස්ටම් එකකින් බලනවා කියලා. ගොඩක් වෙලාවට විභාගයේ ඔයගොල්ලෝ MCQ පේපර් එකේ අර ඩොට් ඩොට් තිබ්බට පස්සේ ඒව බලන්නේ සිස්ටම් එකකින් තමයි. නේද? මැෂින් එකකට දාලා තමයි චෙක් කරන්නේ. හැබැයි දෙවෙනි කොටස බලන්නේ පුතේ මිනිස්සෙක්නේ ගුරුවරයෙක් බලන්නේ. ඒතකොට ගුරුවරයාගේ වුණත් හිත සතුට වෙනවා සමහර උත්තර දැක්කම. රයිට්? දැන් අපි වුණත් හරි? දැන් මම වුණත් පුතේ මම ඉස්කෝලේ ළමයින්ගේ පේපර්ස් බලනවා අඩුයි කියන්නේ සාමාන්‍යයෙන් මගේ ක්ලාස් වල ළමයින් විතරයි බලන්නේ. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පුතේ සමහර මගේ මම ගන්න බැච් වල ශිෂ්‍යයෝ 100ක් 150ක් විතර ඉන්නවා. රයිට්? ඒතකොට 150කීම උත්තර අරගෙන පුතේ ඒතකොට මම කරන්නේ සමහර ළමයින් අපි හොඳට අඳුරනවා මේ ළමයි. හැබැයි ළමයාගේ නම නෑ පුතේ ඒ වගේ. ඒතර අපි දන්නවා මේ උනාට සමහර අයගේ අත්තකුරු දැක්කම ගියාගත්තා මේ ළමයා කියලා ටක් කරලා හිතනවා. හරි? මොකද පේපර් එකේ අපි ඒගොල්ලෝ නම ලියන්නේ අන් කියලා. හරි? ඉතින් අපිට සමහර පේපර් බලද්දී පුතේ හරි ආසයි දෙනවා. අපි උගන්වපු හැමදේම ළමයි දාලා තින්නේ ඒක. හැබැයි විශ්වවිද්‍යාලේ කියලා හිතන්න එපා ඔක්කොම උත්තර කම්ප්ලීටඩ් නෑ පුතේ. කම්ප්ලීට් වෙන්නේ නෑ. මොකද සමහර ළමයි විශ්වවිද්‍යාලයේ ෆේල් වෙන ළමයි ඉන්නවා. ඒකත් මතක තියාගන්න. හරි? ඉතින් හරියට උත්තරයක් ලියුවහම පුතේ ගුරුවරයාගෙන් වැඩිපුර ලකුණක් හරි ගන්න පුළුවන්. ඒතකොට හිතන්න අපි මේ කරන්න යන්නේ කම්පියුටර්. අපි වැඩ කරන්න යන්නේ කම්පියුටර් එකේ. ඒතකොට මේ මිනිස්සෙක් නෙමෙයි යා. එයාට සංවේදන ඒ කියන්නේ මොනවද අපිට ෆීලිංග්ස් නෑ ඒගොල්ලන්ට. හැඟීම් දැනීම් නෑ ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ. ඒතකොට අපි හැම එකක්ම 1 by 1 දෙන්න ඕන. right? ඒතකොට හිතන්න දැන් අපි අහලා තියෙනවා පුතේ පිටරටවල තියෙනවා කියලා self driving cars. නේද? දැන් ගොඩක් තියෙනවා ලංකාවේ තාම නෑ. ලංකාවට ටිකක් කරදර වෙයි වෙන්න. self driving car එකක් ආවම හිතන්න ඒගොල්ලෝ ඒකේ තියෙන්නේ කැමරා පද්ධතිය. නේද? වාහනේ වටේටම කැමරා ගහලා තියෙනවා. වාහනේ ඇතුළෙත් කැමරා තියෙනවා. නේ? ඒතර ඒ කැමරා පද්ධතියෙන් තමයි සෙන්සර්ස් වලින් කැමරා පද්ධතිය සෙන්සර්ස් කියලා කියමුකෝ. කැමරා තියෙනවා. ඒ සෙන්සර් වලින් තමයි පුතේ ඒගොල්ලෝ ඩිටෙක්ට් කරන්නේ ඉස්සරහින් වාහනයක් එනවද? ඒ කියන්නේ වාහනයක් හරි යම් කිසි ඔබ්ජෙක්ට් එකක් හරි තියෙනවද? නේද? එතකොට යාට ඒ ඔබ්ජෙක්ට් එක අඳුරගන්න ක්‍රමවේද දීලා තියෙනවනේ. නේ? පාරේ නිකන් යන්න බෑනේ පුතේ. නේද? වාහන මූලට එනවා තියෙනවා. අපි ඕවර්ටේක් කරලා යනවා තියෙනවා. එකපාරට හරහට දානවා තියෙනවා. නේද? නවත්තපු වාහන පාරේ තියෙනවා. මිනිස්සු පාරේ ඉන්නවා. සත්තු පාරේ ඉන්නවා. නේද? එතකොට ඒක සමහරව මූවිං ඔබ්ජෙක්ට්ස් කියන්නේ යන වාහන එහෙට මෙහෙට. සමහරව නවත්තපුවා. එතකොට මේ self driving car එකක් කොච්චර දේවල් ගැන හිතන්න ඕනේ. නේද? එතකොට එයා ඊට අමතරව තව ගොඩාක් දේවල් හිතන්න ඕනේ. නේ? තමන්ගේ වාහනේ වෙන මිනිස්සෙක් නෑ. එතකොට තෙල් මට්ටම කොච්චරද? නේ? තෙල් තියෙනවද ගමන යන්න පුළුවන්ද? කොච්චර වේගෙන් මම යන්න ඕනේද? හිතන්න දැන් සමහර ඒවා ටැක්සි සර්විස් වල ඉන්නේ self driving cars කියන වෙන රටවල. හරි? මම දැකලා තියෙනවා YouTube එකේ. හරි? self driving cars එකෙන් පික් කරගෙන යනවා. ඒක හිතන්න මේ පුද්ගලයා ඉන්නේ මෙච්චර දුරින්. මට එතනට යන්න මෙච්චර කාලයක් යනවා. ඒතකොට යාට දැනුම් දීම හරියට කරන්න ඕනේ. ඒතකොට හැම දෙයක්ම ඔටෝමේටඩ්. right? ඉතින් හිතන්න මේ වගේ දෙයක් කරද්දි කොච්චර හිතන්න ඕනද? ඒතකොට ඉන්පුට් එකක් ඒකෙත් තියෙනවා. ප්‍රොසෙස් එකක් ඒකෙත් තියෙනවා. අවුට්පුට් එකක් ඒකෙත් තියෙනවා උදේ. හරි. අපි ඉස්සරහට යමු. ඔයගලට තව මොනවා හරි මේක දැනගන්න තියෙනවා නම් පොඩක් මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මම ඉස්සරහට කරගෙන යනවා. right? හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා.
right. එතකොට පුතේ ඊට පස්සේ අපිට තියෙනවා what are alternative solutions අන්න අපිට තියෙන මොනවද අපිට තියෙන ඒ කියන්නේ දෙයක් කරන්න ගියාම තියෙන විකල්ප මොනවද? අපිට මේක කියනවා ගැටලුවක් සඳහා විසඳුම් එකකට වඩා වැඩියෙන් පවතිනම් ඒවා විකල්ප විසඳුම් ලෙස හැඳින්වීම. මේ ගැටලුවේ ස්වභාවය මත තීරණය වන්නකි. ආන්න. මම කලින් විකල්ප විසඳුම් ගැන පොඩි පොඩි හැඳින්වීමක් කරා. ඔයගොල්ලෝ මේ බින්දුවෙත් පොඩ්ඩක් බලන්න. ඒකේ තියෙනවා පාරක් යනකොට පාරවල් කීපයක් එහෙට මෙහෙට තියෙනවා. ඒ වගේම අර පොඩි කාලේ කරන ගේම් එකක් වගේ එකක් ඔයගොල්ලන්ට දාලා තියෙනවා. නේද? කොහෙන් ගියරේ කොනට යන්න තියෙන එකක්. ඒතකොට රයිට්. ඔන්න බලන්න අපිට හොඳ උදාහරණයක් දීලා තියෙනවා පුතේ. රයිට්. මේකේ මොකද්ද කියලා තියෙන්නේ? Imagine you come to school by school bus. ඔන්න ඔය school bus එකේ ඔය ස්කූලේ යනවා. If the bus breaks down on your way to school, you certainly will think of other alternative ways to reach school. අන්න දැන් මුතේ යනකොට මොකද වෙන්නේ? මගදී බස් එක කැඩෙනවා. right? ඒතර බස් එක කැඩෙන්නේ ගේට ළඟදීත් නෙමෙයි ස්කෝලේ ළඟදීත් නෙමෙයි කියලා උපකල්පනය කරමුකෝ. හරි? එතකොට ඔයාලට කල්පනා කරන්න වෙනවා මම මොකද දැන් කරන්නේ? Should I do? Thus you will think of alternative solutions to reach school. Right? එතකොට බස් එක කැඩුනහම හිතන්න ඔයා හොඳ ළමයෙක්. හරි? ඔයා ඉස්කෝලේ යන ළමයෙක්. තේරුණාද? අද කාලේ ළමයි ළමාට බස් එක කන්නා වෙන කොහෙද යන්නත් පුළුවන්. හරි? එමත් පුරවල් ඉන්නවා. මේ කාලේ කිටියා. right? එතකොට ඔයා කල්පනා කරනවා අද මම ඉස්කෝලේ යන්න මොනවද? හිතනවා අද එක්සෑම් එකක්. අද යන්න ඕනේ. ඔයාලට හිතන්න වෙනවා වෙන සොලියුෂන්ස් ගැන. බලන්න මෙයා කියන දේවල් coming to school by another school bus which goes to your school. ආන්න. දැන් ඔයාගේ ඉස්කෝලේ නගරේ පිළිගත්ත පාසලක්. right? මම දැක්ක ගෑල්ල මේක දැන් මෙයා කලින් දාලා තිබුණ සම්බන්ධන්නේ. right? උන්නාගේ මගේ දේව බාලිකා. ඔව් ඒක සාමාන්‍යයෙන් රටේම ප්‍රසිද්ධයි. right? එතකොට සමහරට ඒ පැත්තේ මම දන්නේ නැද්ද මම කුරුණෑගල නෙමෙයි. right? ඒකට මම දන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ කොළඹ ඩාලන්දේ. ඒතර මම මගේ පාසල අනුව කියන්නම්. අපේ පාසලට ඕන තරම් ස්කූල් බස් එනවා. right? හිතන මම කොට්ටාවේ ඉඳලා මගේ ළමයෙක් යනකොට ස්කූල් බස් එකේ යාගේ බස් එක කඩනොත් එයාට අනිවාර්යයෙන්ම ඒ පාර දිගේ තව බස් එකක් අල්ල ගන්න පුළුවන්. right? හැබැයි අවාසනාවට එයාගේ බස් එක තමයි අන්තිමට ගිහලා තියෙන්නේ. ඒක කඩනවා මොකද වෙන්නේ? වෙන බස් එකක් නැහැ. මොන බර අපිට වෙන දේවල් නේ. coming to school by another school bus which goes to your school. එහෙම choice එකක් නැහැ. දැන් මොකද අනිත් ඔක්කොම බස් ගියලා දැන් අපේ බස් එකේ ඒක කැඩුනා. right? If you have money reaching the school by CTB or private bus ආන්න. සාමාන්‍ය ඉස්කෝලේ යනකොට පොඩි මුදලක් අතට දීලා යවන්නේ සාමාන්‍ය දෙමව්පියෝ. නේද? ඒ නරත් ඉතින් කොල්ලන්ගේ කෙල්ලන්ගේ පොඩි ගාණක් සාමාන්‍යයෙන් තියෙනවා. නේ? ඒතකොට ඒක සල්ලි දීලා හරි කමන්නේ නැහැ. ඕක යනවා කියලා ඔය උපකල්පනය කරන්න යනවා වෙලාවට. නේද? එහෙම කරලා යන්නත් පුළුවන්. right? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉස්කෝලේ ළඟ නම් කැඩුනේ. හිතන්නේ ඉස්කෝලේ කිලෝමීටරයක් විතර දීදී කැඩුවේ යන්න වෙලාවක් තියෙනවා. තාම 7යි වෙලාව 7:00ට ඉන්න ඕනේ. ආසල්ලේ කට්ටියත් එක්ක පයින් යනවා. මොකෝ එක්කෙනෙක් විතර නෙමෙයි බස් එක ස්කූල් බස් එක ගන්න 50කට ඉන්නෝනේ ඔගේ නේද? පොඩි කතාවක් දාගෙන පයින් යනවා. සමහරලාට පුතේ ඉස්කෝලේට යන්න ප්‍රධාන පාර වෙනම තියෙද්දි ෂෝට් කට් එකක් ළඟින් දිනවා. අපිටත් එහෙම දිනුනා. අපි බොරැල්ලෙන් බෑලා සාමාන්‍යයෙන් අපිට අපේ ඉස්කෝලේ යනවා බොරැල්ලෙන් බෑලා පයින් යන පාරකුත් තිබුණා. අපි බස් එක යනවා පුංචි බොරැල්ලෙන් ගිහලා පයින් යන්නත් ඕන. right? එහෙම තමයි අපේ ඉස්කෝලේ තිබුණේ. right? ඒ වගේ ඕගොල්ලන්ට ෂෝට් කට් එකක් තිබ්බනම් ෂෝට් කට් එකේ යන්නත් තිබුණා. right? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය එකක්වත් හරියන්නේ නැහැ. ඉස්කෝලෙත් ළඟ නෙමෙයි, පල්ලිත් නෑ. නේද? බසුත් නෑ ඔක්කොම නෑ. පයින් යන්න දෙයක් හිතන්නත් බෑ. කරන් දෙයක් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ළඟපාදී ඉන්න ඇන්ටිග්‍රේට් හරි අංකල් එක්ක හරි කතා කරලා පොඩි සපෝට් එකක් දෙනවා. අනේ අංකල් මට ඉස්කෝලේ ආගෙන යන්න නැහැ. ගෙදරට පොඩ්ඩක් කෝල් එකක් දෙන්න ඕනේ. තාත්තා හරි අම්මට හරි කියන්න ඕනේ කියලා. එතකොට ඔන්න කෝල් එකක් දීලා කියනවා. එතකොට අපි තුන් ගේ දින ටිකක් ආසන්නයි. පොඩ ටිකක් දුරයි. හරි. එතකොට ටක් ගාලා මොකද කරන්නේ? තාත්තා බයික් එකක් අරගෙන නැත්නම් අම්මා ස්කූටිය පැදගෙන එනවා නේද? කාර් එකේ දිනා එහෙම වෙනවා. එහෙම ඇවිල්ලා ළමයාවයි තව දෙතුන් දෙනෙකුත් එක්ක ගිහින් දාතේ. right. එහෙම දෙයක්ත් කරද. අයියෝ කරුමෙට අපි කතා කරනකොට මොකද වෙලා තියෙන්නේ? අම්මා අතරට ගිහලා තාත්තා අතරට ගිහලා. ඒක විශ්ස එකක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කල්පනා කරලා බලන වෙන කරන්න දෙයක් නැහැ. ඔන්න අපේ ස්කූලට වෙන ස්කූල් වෑන් එකක් හරි එනවා. අපි දන්න අඳුරන කෙනෙක් එනවා. අපිට තියෙන අන්තිම choice එක විදියට අපි ඒකට අත දාලා බලනවා අපි ගිහින් දායිද කියලා. ගොඩක් වෙලාවට අපි ඉස්කෝල ළමයි පාරේ යනකොට එහෙම දෙයක් වුණොත් සාමාන්‍යයෙන් පාරේ යන මිනිස්සු මනුස්සකමට දාගෙන යනවා. ඒක අපි දන්නවා. හැබැයි ඉතින් අපි අනිත් පැත්තත් කල්පනා කරන්න ඕනේ අද කාලේ ඇත්තට දොඩන්න වාහන වල යන්න හොඳ නැහැ කීරෝ. තමයි උනත් කවුරු වුණත්. හරි? ඉතින් බලන්න මේක අපිට හොඳ එක්සැම්පල් එකක් දීලා තියෙනවා. බලන්න කොච්චර දේවල් කියලා දෙනවා. මේ ඕල්ටර්නේටිව් සොලියුෂන්ස්. හරි? අපිට ඒ දේ බැරි වුණොත් උදේ තව දෙයක් කරන්න. right? මම ඔයාලට කල්ලුතර ඕල්ටර්නේටිව් සොලියුෂන් එකක් කිව්වා මේ පන්තියේ සිට නැත්තම් වෙන පන්තියකට යන්න ඕනේ කියලා වගේ. හරි? ඒ වෙලාවේ සමහර අය හිටියෙත් නැහැ.
right ඒතර බලන්න මේක කියනවා you may select a good solution out of this if it is mandatory to go school that day අහනවා ඔයාලා එදා අනිවාර්යෙන්ම ඉස්කෝලේ යන්න ඕන නම් ඔයා එදා ඒක කරනවා හරි හැබැයි සමහරව මොකද කරන්නේ ඔයාගේ chance set වෙච්ච ගමන් ඉස්කෝලේ යන්න පයින් හරි මේ බැලලා ගඟේ මුහුද ගිහිල්ලා ආයෙ නොඑන්න ගියාත් ඉන්නවා මොකද මගේ යාළුවෙකුත් එහෙම වුණා මට ඒකදී සිද්ධිය කියද්දි මතක් වුණේ ඒක වතන්න ඕනේ නැහැ නමුත් එහෙම වෙන්න එපා හරි ඉස්කෝලේ යන එක ඉස්කෝලේ යන්න ඕනේ එහෙම නැත්නම් ගෙදර යනවා දාලා යන්න වෙන ගෙදර යන්න වෙන කොහොමවත් යන්න එපා ඒක තමන්ට හොඳ නැහැ right thus එතකොට කියන if there are many solutions set to particular problem it is suitable to consider these and select an appropriate solution ආන්න සමහරවිට පුතේ අපිට alternatives ඕන තරම් තියෙනවා right සාමාන්‍යයෙන් ඉතින් ගෑනු කට්ටිය ගමනක් යන්න ගියාම ඒගොල්ලන්ට අඳින්න ඇඳුමකුත් නැහැ. හැබැයි අල්මාරිය ඉඩක් නැහැ. එහෙමත් තියෙනවා. නේ? අල්මාරිය තියෙන මොකද වෙන්නේ? ඇතිතරම් ඇඳුම් දිනවා හැබැයි සෙට් වෙන ඇඳුමක් නැහැ. නේද? ඒතකොට හරියට හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. ඒතකොට අපිට ඒක අර choices වැඩි වුණාම පුතේ අපිට හිතා ගන්න බැරුව මොකද්ද කරන්න කියලා. හරි? ඒ වෙනවා පුතේ සාමාන්‍යයෙන් හිතන්න ඔයගොල්ලෝ හොඳට A level පාස් වුණොත් එහෙම ඔයාලට කැම්පස් කීපයකින් අහනවා. එන්න කියලා. ඒ කියන්නේ ඔයාලට එන්න පුළුවන් choices. කැම්පස් පොත අරගෙන බලද්දී කොයිකට දාන්න කියලා හිතා ගන්නත් බැහැ. හරි? ඔයාලට හොඳම ලකුණු තිබ්බනම් ඔයා මැත්ස් නම් කරේ ඉංජිනේරින්, බයෝ නම් කරේ මෙඩිසින්, කොමර්ස් නම් කරේ මැනේජ්මන්ට් ඒ විදිහට යන්න පුළුවන්. රයිට්? ඔයාලට මැද්ද ප්‍රමාණික ලකුණු තිබ්බ ඔයාලට හිතා ගන්න බෑ මම කොළඹ කැම්පස් එකට යනවද, කැලණියට යනවද, ජපුරට යනවද, රුහුණට යනවද නේද? ඒ වගේ හිතා ගන්න ඕනේ. ඒක අපිට choices කරනවා හරි අමාරුයි. රයිට්? එතන මේක කියනවා බලන්න ඊට පස්සේ all the solutions pertaining to a problem are called solution space. solution space එක මේ වගේ ප්‍රශ්නකට දීලා ඔක්කොම මේවා ටික ගත්තාම in computer programming also various solutions should be identified and an appropriate solution should be selected. ඒතර මේ program එකක් ලියද්දි පුතේ අපිට ඕන තරම් solutions තියෙනවා. අපි එකකින් හරි එක තෝරගන්න ඕනේ. then we can create a short simple program. program එක ලියද්දි හොඳට මතක තියාගන්න අපි program ලියන්නේ නැහැ. නමුත් මතක තියාගන්න program එකක් ලියද්දි පුතේ අඩුම line ප්‍රමාණයකින් වැඩේ කරන කෙනා තමයි දක්ෂයා. ඒකට අපි හේතු පස්සේ කතා කරමු. හරි? මොකද වටේ ගිහිල්ලා ගොඩාක් ප්‍රෝබ්ලම් ලියලා සොලියුෂන් එක යනකොට වඩා පේරි දෙකෙන් තුනේ වැඩේ කරගන්න කෙනා එයා තමයි පුතේ දක්ෂයා. එයාට තමයි ඉස්සරහට යන්න පුළුවන්. right ඊට පස්සේ බලන්න මේ එක්සැම්පල් එක මේක පොඩ්ඩක් කියව ගන්න පුතේ එක්සැම්පල් 1 එක එක්සැම්පල් 1 එක බලන්න පුතේ right ඒක කියනවා මම සිංහලෙන් පොඩක් කරන්නම් හරි එතකොට ත්‍රිකෝණාශ්‍රයක පරිමිතිය සීවිඩදී විසඳුම් අවකාශය සොයා බලමු right එතකොට පුතේ අපිට ත්‍රිකෝණාශ්‍රයක් ගත වෙනවා right මම පොඩියට අදින්නම් ඒතර අපි මෙහෙම එකක් ඇන්දොත් හිතන්න මම මේකේ මේ පැත්ත x මේ පැත්ත y කියලා දැම්මා කියලා right එතකොට බලන්න කෙනෙක්ට මේකේ පරිමිතිය ගන්න ගියාම හිතන්න අපි මේක පොඩි ළමයෙක්ට කියලා දෙනවා කියලා චූටි ළමයෙක්ට අපි හිතමු සාමාන්‍ය 3 4 විතර ළමයෙක්ට කියලා දෙනවා කියලා එයාට අපි කියනවා පුතේ මේ පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග. එතකොට පුතේ ඔයා මේ වගේ පැත්ත දෙකක් ගන්න ඕනේ මේ පැත්ත දෙකක් ගන්න ඕනේ. එයා මොකද කරන්නේ ආනේ ඇත්තද මාමේ කියලා හරි අයිය හරි කියලා x අකුරු දෙකක් දානවා y අකුරු දෙකකුත් දානවා. සමහර x දාන y x දාන කියලා මේ අකුරු ටික වෙනස් කරලා ගණන් ගන්න එපා. එයා මේ පරිමිතිය කියන එක පෙරිමීටර් කියන එක මේ විදිහට ගන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ ඔයා මේක 5 6 ළමයෙක්ට කියා දුන්නොත් එයා කියන්න පුළුවන් මොකද්ද? දෙපාරක් x ගන්න දෙපාරක් y ගන්න කියලා. නේ? දිග දෙපාරයි පළල දෙපාරයි. හැබැයි පුතේ ඔයා මේක සාමාන්‍ය O level ලියන ළමයෙක් ඕගොල්ලෝ එක්ක රිපෝට් ඔයගොල්ලෝ ටක් ගාලා දෙක එළියට අරගෙන මේක x ධන y වලින් වැඩි කරන්න. right out of these three which one is the best one right මේ තුنين ගත්තාම පුතේ කොයිකද හොඳ මේක ඔයගොල්ලෝ දන්නවා මේක ලියන්නේ කිව්වොත් x අකුරු දෙපාරක් වෙනවා y අකුරු දෙපාරක් වෙනවා මේක ලියන්නේ කිව්වොත් දෙකේව දෙකකුයි x y දෙකකුයි එනවා මේක ලියන්නේ කිව්වොත් දෙකෙන් වැඩි වෙලා එක x අකුරයි එක y අකුරයි මේක තමයි පුතේ සිම්පල් මේක
right? ඔයාගේ පොතේ ඉන්න උනත් එහෙම තමයි, right? The last one is the simplest one, right? So that is the best solution. බලන්න ඒක තමයි best එක. ඒක තමයි ඉක්මනටම කරන්න පුළුවන් එක, right? ඒතකොට අපි ගත්තොත් අකුරක වුණත් පුතේ වැඩියක් තියෙනවා නම් ඒක නෙමෙයි හොඳ එක. අඩුම අකුරු ප්‍රමාණයකින් කරන එක තමයි හොඳ එක, right? අපි ප්‍රෝග්‍රෑමින් කරද්දී ඔයගොල්ලන්ට ඔය Pascal XC කියන ප්‍රෝග්‍රෑම් එක දාලා මම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි කරනවා. මම ඔයාලට ටූල් එක නිකන් පෙන්නන්නම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන වෙලාවේ, right? ඒතර මේ තාම පුතේ ගියවුත් කරපු ළමයින්ට කරපු ප්‍රෝග්‍රෑම්ස් ටික තාම මේකේ තියෙනවා මේවට පේන්නේ වගේ ඒවා. හරි? මේවා දැක්කට බය වෙන්න එපා පුතේ. මේ හැම පේලියකම ප්‍රෝග්‍රෑම් එකක ඉතින් මේ වගේ සරල එකක මේ හැම පේලියකම මීනින් එකක් තියෙනවා. right? ඒතර ඔයගොල්ලන්ගේ බය වෙන්නේ ඔයගොල්ලෝ එකපාරටම දැන් හිතන්න නිකන් අර ඉස්සර තිබ්බ රේඩියෝ වල පුතේ එකපාරට රේඩියෝ ගැලවුවට පස්සේ ඒකේ මෙන්න ඇතුලේ වයර් තොගයක් තියෙනවා. අපිට ඒක දැක්කම හිතා ගන්න බෑ මේ මොකද්ද මේක අපි බය වෙනවා. දැන් හිතන්න ප්‍රෝග්‍රෑමින් එක ගත්තත් අන්න ඒක තමයි ගොඩක් ළමයි. ඒකේ තියෙන පේලි වල කෝඩින් වල දැක්කම බය හිතෙනවා පුතේ. මමත් බය වුණා. right? අපිට ඕගොල්ලන්ට වගේ පුතේ ඕලෙවල් කාලේවත් ඒ ලෙවල් කාලේවත් IT ඉගෙන ගන්න ලැබුණේ නැහැ. right? එතකොට අපිට ඇත්තටම ඉස්කෝලේ මම පරිගණක විද්‍යා සංගමය කියලා එකකට වැඩ ගියා. මොකද මට කම්පියුටර් ඉගෙන ගන්න ඉච්චර ආසාවක් තිබ්බා. right? ඉතින් ඒකෙදිත් අපිට ලොකු දෙයක් කරගන්න හම්බුන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාලේ ඉගෙන තමයි ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගත්තේ. ඒතකොට ෆස්ට් ඉයර් එකේදී ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගනිද්දී අපි මුලින්ම ඉගෙන ගත්තේ C ලැන්ග්වේජ් එක. මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ පුතේ. හරි බය වුණා. මොකද අපිට උගන්වපු විදිය ගැන එච්චරම සැටිස් නැහැ. අපිට ඒවැ මීනින් එක කියලා දුන්නේ නැහැ. වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ම ඉඳලා හරියට ඒක තේරුන්නේ නැහැ පුතේ. අපි ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා තමයි ඔය ඉගෙන ගත්තේ හරියටම. right? හැබැයි දැන් එහෙම පරිප්පුවක් කාලා ඉන්න නිසා ඒව නොතේරි ගොඩක් කල් විඳපු නිසා දැන් මම දන්නවා මේක හරියට උගන්වන්න ඕනේ කොහොමද කියලා. ඔයාලට පුතේ ප්‍රෝග්‍රෑම් එකක් උගන්වද්දී ලයින් බයි ලයින් වෙන දේ කියලා දෙන්න ඕනේ. හරි? ඒකට ඔයාලට ප්‍රෝග්‍රෑම් එක පළවෙනිම කාර්යය තමයි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙනකොට ඔයාලට කෝඩ් එක රීඩ් කරලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ලයින් එක වෙන්නේ මොකද්ද කියලා දන්නවනම් ඔයාලට ඒක ඩිබග් කරගන්න පුළුවන්. ඒකේ තියෙන වැරදි දෝෂ හොයා ගන්න පුළුවන්. තව කෙනෙක්ගේ කෝඩ් එකක් බලලා ඔයාලට ඒක ෆික්ස් කරන්න පුළුවන්. අන්න ඒක තමයි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා කියන්නේ. ඒක හරිය ලේසියෙන් ඕක අල්ල ගන්න පුළුවන් පුතේ. ඒතොර මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද යන්නේ? කොහොමද වැලියුස් ආදේශ වෙන්නේ? කොහොමද ඒවා කොයි පැත්තෙන් කොයි පැත්තට දෙන්නේ? කොහොමද අපි උත්තරේ ගන්න? ඔන්න ඔය කාරණා ටික ඕන හරියට ගැලුණොත් පුතේ ඔයා මෙහෙම කරනකොට මේ ටික හදනවා. right? මම ඒක ගැරන්ටි කරලා කියනවා මගේ පන්තියේ කිසිම ළමයෙක් ප්‍රෝග්‍රෑමින් බැරි වෙන්නේ නැහැ. හරි? අනිත් ඒවා බැරි වෙන්නේ නැහැ. හැමෝම අමාරු කියන ප්‍රෝග්‍රෑමින් බැරි වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. right? මම මේක පෙන්නන්නේ නැහැ. ඔයාලට පුතේ හෙට අනිතර මේ ලබන සතියේ ඊළඟ සතියේ වගේ මේක software එක දාලා install කරලා ඔයාලගේ කම්පියුටර්ස් වල ප්‍රැක්ටිකලි කරන්න ඕනේ. ඉතින් කම්පියුටරයක් තියෙන ළමයින්ට. හරි? මම ඒතකොට දෙමාපියන්ට ගෙදර කම්පියුටරයක් නැත්නම් පුතේ ඔයගොල්ලෝ ෆෝන් එකකින් නම් ක්ලාස් එකට ජොයින් වෙන්නේ. මම බල කරන්නේ නැහැ ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑමින් කම්පියුටරයක් ගන්න ඕනේ. එහෙම කියලා. ඒක මම දන්නේ නැහැ. පුතේ අපේ රටේ ඉන්න මිනිස්සු ආර්ථිකයෙන් විදියයි නේ. නේද? ඒක පවුලක එක විදියයි. අපි වඩා දුප්පත් රටක්. ඒතකොට ඒක විදියයි. ඒ නිසා දෙමාපියන්ට බල කරන්න යන්න එපා. කම්පියුටරයක් ගන්න ඕනේ කියලා. ඔයාට බෝඩ් එක කියලා දෙන දේ මේක අල්ල ගන්න පුළුවන්. හරි? ඒකත් මතක තියාගන්න. right. ඊට පස්සේ බලන්න පුතේ ඊළඟ නිදසුන. පොඩ්ඩක් මේ කියව ගන්න මම දෙවෙනි එක. example 2. right? එතකොට මේක කියන පුතේ indicating that a student has failed if the score for the ICT subject is less than 35 and
and indicating pass if the score is 35 or above, right? එතකොට බලන්න මේක අපි මොකද්ද කරන්න ඕනේ? අපිට මාක්ස් කියන එක පුතේ කියන්නේ right? ඒතර අපිට ඉන්පුට් එකක් විදිහට ලකුණු ප්‍රමාණය දෙන්න පුළුවන්. right? ඒතර අපිට බලන්න මේකේ පොත බලන්න නැතුව ඉතියොත් අපි ඉතියොත් පොඩ්ඩක් we think about that. අපේ ඉන්පුට් එක වෙන්නේ මාක්ස්. right? අපේ ඉන්පුට් එක මාක්ස්. ඒතර අපිට මේක පාස් ද ෆේල් ද කියලා දෙවිදිහකට ගන්න පුළුවන්. ඒතර අපිට කියනවා ලකුණු 35ට වඩා වැඩි නම් මාක්ස් ප්‍රමාණය right? If it is greater than 35, then result is pass. Right? එහෙනම් 35ට වඩා වැඩි නම් පුතේ result එක මම R කියලා දාන්නම්. R is equal pass. එහෙම නැත්නම් marks මොකද වෙන්නේ? Less than 35 නම් R is equal fail. Right? ඒතර අපිට ඔක දෙපැත්ත මාරු කරන්න පුළුවන්. If mark is මුලින් උඩට දාන්න පුළුවන් පුතේ ඒක. Mark is less than 35 නම් result is fail. එහෙම නැත්නම් pass කියලා. ඒතර අන්න බලන්න අපිට එකම දේ දෙවිදිහකට ගන්න පුළුවන්. right? example 3 එක හරි අපි එකත් කරමුකෝ. right? example 3 finding the larger number from the given two numbers. දැන් අපිට දීලා නෑ පුතේ මොකක්ද large number එක කියලා. අපි හිතනවා අපිට කවුරු කියනවා n1 මේකේදී මම ගන්න n1 n2 කියලා දෙකක් අපිට තියෙනවා. right? n1 and n2 කියලා දෙකක් තියෙනවා. එහෙනම් අපිට මොකද්ද කරන්න පුළුවන්? මේකේ large එක කොයි ටික හොයාගන්න අපි එහෙනම් n1 වලින් n2 අඩු කරොත් අපිට එන්නේ positive එකක් නා. plus කියන්නේ ධන සංඛ්‍යාවක් නා. right? එහෙනම් පුතේ අපි දන්නවා n1 තමයි ලොකු එක කියලා. එහෙම නැත්නම් n1 වලින් n2 අඩු කරාම අපිට එන්නේ ඍණ සංඛ්‍යාවක් නම් අපි දන්නවා n2 is the larger number කියලා. right? එතකොට ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි මේක තේරුම් ගන්න ඕනේ. හරි. හරි. අපි එහෙමනම් ඊළඟ කොටසට අපි ඊළඟ දවසේ යමු. right? ඒතර මට ඔයගලන්ට පොඩි විස්තරයක් තව කියන්න දෙනවා පුතේ. මම විනාඩි 2ක් විතර ගන්නම්. ඒතර එකලා මේක හැදිලා ගමන්නේ නැහැ. සරින් මිස්සුනා කමන්නේ. හරි. එතකොට පුතේ මෙහෙමයි මම මුලින් කතා කරා වදින්න මුලින් හිටියේ නෑ සමහර විට. හරි. ඒතර අපි මේ පන්තියේ හැම ඉරිදම මේ වෙලාවට කරගෙන යනවා. right? ඒතර ඉන්න ළමයි ගාන මම වැඩි කරන්නේ නැහැ පුතේ. කොහොමද ළමයි ගොඩක් එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. right? group එකේ 10ක් 15ක් හිටියට ඒකෙන් 110ක් වගේ තමයි පන්තියට එන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ 100 දෙනෙක් හිටියොත් 10යි, ඒ කියන්නේ 10 දෙනෙක් හිටියොත් එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි එන්නේ. right? ඒතර මම පන්තියේ එක ළමයෙක් ආවත් පන්තිය කරගෙන යනවා. හරි? පන්තිය කරන් ඉඳලා රෙකෝඩින් එක දෙනවා. ඒතර ලබන සතියේ ඉඳලා ඔයගොල්ලෝ පන්තියට join වෙනවා නම් ඔයගොල්ලෝ LMS එක through එන්න ඕනේ පුතේ. LMS එක register වෙන විදිහ මම ඔයගොල්ලන්ට දාන්නම්. ඒ දාලා පුතේ ඔයගොල්ලෝ දන්නවා අපි මේක අපි මේ Zoom account එකේ ඉඳලා හැමදේටම සල්ලි ගෙවන්න තමයි කරන්නේ. අපි Facebook එකේ ගහන ad එකේ ඉඳලා හැමදේටම මුදල් වියදම් කරනවා. ඒ නිසා අපි මේක මුදල් අරගෙන කරන පන්තිය ඔයගොල්ලෝ දන්නවා. right? ඒතකොට ඔයගොල්ලන්ගේ පන්තියේදී රුපියල් 1200ක් වෙනවා මුදල. හරි? ඒතකොට ඔයගොල්ලෝ 1200 මුදල අරගෙන ඒක ඔයගොල්ලන්ගේ සිස්ටම් එකට අප්ලෝඩ් කරොත් ඊට පස්සේ තමයි ඔයාලට ලබන සතියේ Zoom link එක ඇපිය වෙන්නේ. මම ඒක group එකට දාන්නේ නැහැ පුතේ. right? ඒතකොට ඒ විදිහට තමයි අපි හදලා තියෙන්නේ සිස්ටම් එක. ඒක මම හදපු LMS එකක්. ඒතකොට ඒකේ කරන විදිය මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් විදිහට ඔයාලා group එකට දානවා. right? ඒතකොට ලබන සතියේ මම يعني කලින් link එක දාලා තියෙනවා පුතේ. ඔයාලට ඒක අදාළ වෙලාවට සාමාන්‍ය පන්ති පටන් ගන්න 8 නම් 7 මාරේකට ඇපිය වෙන්න පටන් ගන්න. ඒකෙදි ඔයාලට මේ අදාළ වෙලාවට join වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට recording ලැබෙනවා. recording system එක හරහා ගිහලා තමයි පුතේ ගන්න පුළුවන්. right? ඒතකොට දිගට පන්තියට සම්බන්ධ වුණොත් මම ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලයට වගේ කියනවා. අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය හොඳ එකක් ලබා දෙන්න බවට මම ඒක මගේ පොරොන්දුවක්. හැබැයි ඔයගොල්ලෝ වැඩ කරන්න. right? ඔයගොල්ලෝ හරියට වැඩ කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි? වැඩ නොකරත් පුතේ ඒක කරන්න බෑ. ගුරුවරයා කොච්චර කරත් ඔයා වැඩ කරන්නේ නැත්නම් ඒක කරන්න බෑ. ඒකට මම වගේ කලින්ම මාස 3ක් 4ක් වගේ යනකොට අපි පාඩම් 2 3ක් ඉවර වෙනකොට අපි ඔයගොල්ලෝ පේපර්ස් කරන්න පටන් ගන්නවා පුතේ. දැන් ඉලෙක්ට්‍රික් පාඩම් වලින්. මොකද 10 වසරේ පාඩම් සහ 11 වසරේ මේ පාඩම වුණාට පස්සේ අපිට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පේපර් එකේ ඒ ටිකෙන් මේකට යන්න පුළුවන්. අනිත් ටික නොකරත් අපිට ගොඩක් දුරට ඒකට ආසන්න කරන්න පුළුවන්. හරි? 11 වසරේ පාඩම් 3ක් ඉවර කරනකොට ඔයාලට අනිවාර්යයෙන්ම ඒකට යන්න පුළුවන්. ඒක ලකුණු මට්ටම තියෙනවා. right? ඒ නිසා අපි මාර්තු අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ අපි පේපර්ස් පටන් ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට ඔන්ලයින් කියන්නේ
ඔය A level paper නම් ඔයාලට sorry O level papers නම් ඔයාලට පොතක් අරගෙන පුතේ කරන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් සිස්ටම් එකට දානවා ඒක ඩවුන්ලෝඩ් කරගෙන print out අරගෙන කරන්නත් පුළුවන්. ඊට අමතරව මගේ සිස්ටම් එක through ඔයගලන්ට papers දෙනවා. LMS එක through learning management system එක through ඔයගලන්ට papers දෙනවා. ඒවැය ඔයගලන්ට ඒවලෙම MCQ ටික කරාම ඒවලෙම ලකුණු බලා ගන්න පුළුවන් සහ මම ඒකට AI වලින් ඇඩ් කරලා දෙනවා. ඒකේ සොලියුෂන්ස් ආවේ කොහොමද? ඒතර හරි උත්තරේ හරි වුණේ කොහොමද? වැරදි උත්තරේ වැරදුනේ කොහොමද කියලා. ඒතර ඒ ටිකත් බලලා ඔයගලන්ට ඔයාගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. කොහොම හරි පුතේ අපි විභාගයට යන්න කලින් අඩුම ගානේ අපි papers අවුරුදු 10ක කරලා යනවා. ඒ O level papers ඊට අමතරව තව papers 10ක් වත් අඩුම ගානේ අපි පළාත් papers කරලා යනවා. ඒතර අපි MCQ අඩුම ගානේ 800ක් කරලා යන්නේ. හරි. ඒතර දෙවෙනි කොටසේ ප්‍රශ්නත් ඒ වගේම සාමාන්‍ය කෙනෙක් කරනවා වගේ දෙගුණයක් අපි කරලා යන්නේ. ඒ නිසා ඔයගලන්ට අනිවාර්යයෙන්ම විභාගෙදී ඒකක් ගන්න මට්ටමට ඔයගොල්ලන්ව කොට දානවා. රයිට්? එහෙනම් පුතේ මම අදට පන්තිය නතර කරනවා. ඔයගලන්ට රෙකෝඩින් එක දවස් දෙක තුනක් ඇතුළත ලැබෙන්න සලස්වන්නම්. හැමෝටම ඒක ගෲප් එකට දානවා. ඒතකොට ලබන සතියේ ඔයගොල්ලෝ පන්තියට එනවා නම් මම ඔයාලට බෑන්ක් ඩීටේල්ස් ඔක්කොම දාලා තියන්නම්. ඔයගොල්ලෝ සතිය දවසක හරි ඔයගොල්ලෝ පල්ලි ගිහලා LMS එකේ රෙකෝඩින් එකක් කියන්නේ ඔයගොල්ලෝ රෙකෝඩ් එක හදලා නැත්නම් ඔයාලට මැනුවලි මට ගන්නත් පුළුවන් පළවෙනි සතියේදී ඊළඟ මාසෙ ඉඳලා ඔයගොල්ලෝ පුරුදු වෙයි අදාළ විදිහට කරගෙන යන්න. හරි? මොකද මට හැමෝගෙම පුතේ බල බල අප්ලෝඩ් කර කර එහෙම කරන්න ටයිම් නැති නිසා තමයි මම LMS එකට ඔක්කොම කරලා තියෙන්නේ. ඒතර මගේ මම O level A level සහ කැම්පස් වල හතරවෙනි අවුරුද්ද දක්වාම කරන ලෙක්චර් කෙනෙක්. ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලබා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕන තැනකින් උගන්වන්න පුළුවන්. ඒතර ඒ වගේම මම ඔයගොල්ලෝ යාළු වෙන්න නම් කියන O level මේ පාරෙන් ළමයින්ට සෙමිනාර් එකක් ඔන්ලයින් කරනවා. බදාදා ලබන බදාදා ඉඳලා දවස් 4-5ක් කරනවා. උදේ 9 ඉඳලා හවස 1 වෙනකන් දවස් 5ක් කරනවා. ඒකෙන් මේ වෙලාවේ Facebook ඇඩ් එකක් ඕක මේ යනවා. ඒක ගෲප් එකට කට්ටිය ඇඩ් වෙගෙන එනවා. ඉතින් ඒක අපි කරගෙන යනවා. රයිට්? ඉතින් අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන් එකට ඉස්සරහට ඔයගොල්ලෝ හැදලා හිටියෝ. හරි. ඔයාලට පුළුවන් නම් මම දෙන්නගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා. ඔයාලට පුළුවන් නම් ගෲප් එකට අද පන්තියට සහභාගී වෙච්ච කෙනා ඔයාලට අදහස් දක්වන්න පුළුවන් නම් කොහොමද තත්ත්වය? හොඳට තේරුණාද නැද්ද? මොනවද තියෙන අඩුපාඩු කියලා. අපිට ඒ වගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒක අනිත් අය දැනුවත් වෙලා සමහර විට පන්තියට ජොයින් වෙන්න. එහෙනම් පුතේ අපි හැමෝම ලබන සතියේ හම්බෙමු. ඔයගොල්ලෝ ඒ කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ රාත්‍රියක්.